අයිබෝන් ළමයි. ඉතින් අද ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SFT වල කණ්ඩාංග ජ්‍යාමිතියේ පාඩම සාකච්ඡා කිරීමේ වීඩියෝ මාලාවේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම මීට කලින් වීඩියෝස් දෙකක් කතා කරා SFT වල කණ්ඩාංග ජ්‍යාමිතියට අදාළව. ඉතින් ඒ වීඩියෝස් දෙක බලපු නැති ළමෙක් ඉන්නවනම් මම මුලින්ම මතක් කරනවා. පළවෙනි වීඩියෝ එකයි දෙවෙනි වීඩියෝ එකයි පිළිවෙලට බලලා තුන්වෙනි වීඩියෝ එකට මේකට සෙට් වෙන්න කියලා. මොකද මේ පාඩමට අදාළ මූලික කාරණා ටික ඒ වීඩියෝස් වල කතා කරලා තියෙනවා. එහෙම නැතුව පාඩම ගැන කිසිම අවබෝධයක් නැතුව මේකට එනවනම් මේ වීඩියෝ බලනවා නම් මේක බලන්න එපා. මොකද මේකේ දේවල් තේරුම් ගන්න බැරි වෙයි. ඔයාලට කලින් දේවල් දැනගෙන හිටියේ නැත්තම්. ඉතින් මේ වීඩියෝ එකට අලුත් ළමෙක් ඉන්නවනම් මම මුලින් මේ ළමයට මතක් කරනවා. පළවෙනි වීඩියෝස් දෙක පිළිවෙලට බලලා මේකට එකතු වෙන්න කියලා. හරි. එතකොට මම කලින් වීඩියෝ එකේදී නතර කරපු තැන තමයි සරල රේඛාවක අනුක්‍රමණය කියන එක කොහොමද ගණනය කරගන්නේ? සරල රේඛාවක අනුක්‍රමණය ඇසුරෙන් විවිධ ගණනය කිරීම් රාශියක් කරා ඒවත් කතා කරලා ප්‍රැක්ටිස් කරනුත් හදලා ඔයාලට සම්පූර්ණ දැනුම දීලා ඉවරයි මේ වෙද්දි සරල රේඛාවක අනුක්‍රමණය ගැන. හරි. මම අද එතනින් ඉස්සරහට පියවරක් ඉස්සරහට තියෙනවා. අද මම කතා කරන්න යන්නේ සරල රේඛාවක සමීකරණය කොහොමද ලබා ගන්නේ? සරල රේඛාවක සමීකරණය ලබා ගන්න නම් අනුක්‍රමණය විතරක් තිබ්බට මදි. ඒ සරල රේඛාවේ අන්තක් ඛණ්ඩයක් අපිට අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම බලමු අපි ඛණ්ඩාංග තලයක් අඳගමු. මෙන්න මේ විදිහට ඛණ්ඩාංග තලයක් කියලා කියන්නේ ඛණ්ඩාංග තලයක් ගත්තට පස්සේ යාට තියෙනවා සිරස් අක්ෂයත් ඒකට කියනවා අපි y අක්ෂය කියලා. ඊට පස්සේ යාට තිරස් අක්ෂයක් තියෙනවා. ඒකට කියනවා අපි x අක්ෂය කියලා. තිරස් අක්ෂය මෙහෙම x අක්ෂය අංකණය කරගන්න පුළුවන්. මෙහෙම ධන 1, ධන 2, ධන 3, ධන 4 ඔය ආදී වශයෙන් මේ පැත්තට ධන දිශාවට අංකණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා මූල ලක්ෂය. මූල ලක්ෂය මෙහෙම වම් පැත්තට ඉන්නවා ඍණ 1, ඍණ 2, ඍණ 3 ඔය ආදී වශයෙන් මේ පැත්තට අපිට අංකණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මූල ලක්ෂය කියලා කියන්නේ බිඳුව. බිඳුව මේ y අක්ෂයෙන් බිඳුවෙන් පහළ ටික මට ලංකණු කරගන්න පුළුවන් ඍණ 1, ඍණ 2, ඍණ 3. ඊට පස්සේ මෙතන බිඳුවෙන් උඩ ටික y අක්ෂයේ ධන 1, ධන 2, ධන 3, ධන 4, ධන 5. ඔය ආදී වශයෙන් x අක්ෂයයි y අක්ෂයයි අංකණය කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක මත මම අඳිනවා මේ xy කණ්ඩාංග තලය මත මම අඳිනවා සරල රේඛාවක්. සරල රේඛාවක් අඳින්න යන්නේ මෙන්න මෙහෙම. මම ලක්ෂ දෙකක් නම් කරගන්නවා. A කියලා ලක්ෂයක් කියනවා. A ලක්ෂය නම් කරගන්නවා 1 කියලා. B ලක්ෂයේ කණ්ඩාංග මම දාගන්නවා ඍණ 3 ඍණ 2 කියලා. හරි. දැන් අපි බලමු ඔන්න ඔය ලක්ෂ දෙක කොහෙද ඉන්නේ කියලා. ඔය ලක්ෂ දෙක ඉන්න තැන තමයි 1 කියන්නේ A ලක්ෂය. A ලක්ෂයේ ඉන්නේ දැන් ඔයා දන්නවා ඛණ්ඩාංග දීලා තිබ්බොත් ලක්ෂයකට අදාළ ඛණ්ඩාංග දීලා තිබ්බොත් ඒ ලක්ෂය මේ ඛණ්ඩාංග තලය මත මේ නම් කරන්න දන්නවා අපි. හරි. ඔයා දන්නවා දැන් මේ වැඩේ. හරි අපි බලමු. මෙන්න මෙහෙම 1 A ලක්ෂයේ ඉන්නවා. x ගේ ඉස්සෙල්ලාම කියන්නේ x අක්ෂයට අදාළ ඛණ්ඩාංක. x අක්ෂයේ 1, x අක්ෂයේ ධන 1, y අක්ෂයේ ධන 1. අන්නේ තැන තමයි මෙන්න මේ a කියන එක්කෙනා ඉන්නේ. එතකොට මෙයාව ලකුණු කරන්නේ x අක්ෂයේ ධන 1 ඉඳන් මෙහෙම උඩ පැන්නා. y අක්ෂයේ ධන 1 ඉඳන් මෙහෙම හරහට ආවා. එතකොට මෙන්න මේ දෙන්න හම්බ වෙන තැන තමයි a කියන ලක්ෂයේ ඉන්නේ. හරි. b කියන එක්කෙනා කොහෙද ඉන්නේ කියලා බලමු. b කියන එක්කෙනා ඉන්නේ x ගේ ඍණ 3 y ගේ ඍණ 2. x ගේ ඍණ 3 y ගේ ඍණ 2. එතකොට x ගේ ඍණ 3 තියෙන්නේ මෙන්න මෙතන. y ගේ ඍණ 2 තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මෙන්න මේ රේඛාව මෙහෙට දික් කරනවා. y කියන රේඛාව මෙන්න මෙහෙම දික් කරනවා. ඔන්න ඔය රේඛා දෙක හම්බ වෙන තැන තමයි b කියන ලක්ෂයේ ඉන්නේ. හරි. මම දැන් කරන්න යන්නේ ඔන්න AB කියන සරල රේඛාවක් නිර්මාණය කරගන්න යනවා. A ලක්ෂයයි B ලක්ෂයයි යා කරලා. ඔන්නම කළු පාටින් ඔයාලට පේනවා ඇති AB කියලා සරල රේඛාවක් නිර්මාණය වුණා. දැන් ඔයා දන්නවා මේකේ අනුක්‍රමණය හොයන්න. මම දැන් ඒක ආයෙ මෙතන කතා කරන්න යන්නේ නැහැ. අනුක්‍රමණය හොයන්න සමීකරණයක් තියෙනවා. ඒක ඔයා දන්නවා. ඒක වැඩේ හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. තව එකක් තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. අන්තක්ඛණ්ඩේ අකුර අපි අන්තක්ඛණ්ඩේ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ C අකුරෙන්. සිම්පල් C අකුරෙන් තමයි අපි හඳුන්වන්නේ. හරි. අන්තක්ඛණ්ඩය කියන එක. හරිද? අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය තමයි අපි දැන් ගන්න යන්නේ. හරිද? මේක මහ ලොකු දෙයක් නෑ. හරිද? මේක මහ ලොකු දෙයක් නෑ. ගණනය කිරීම මේක හදන්න සමීකරණයක් නෑ. අන්තක්ඛණ්ඩය මේක හදන්න විශේෂ සමීකරණයක් නෑ.
තියෙන එකම දෙකයි. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ සරල රේඛාවක්. මෙන්න මේ y අක්ෂයේ ඡේදනය වෙන තැන තමයි අපි අන්තක්ඛණ්ඩය කියලා හලගන්නේ. ඒ කියන්නේ සරල රේඛාවක් ගත්තොත් එහෙම මෙන්න මේ AB කියන සරල රේඛාව ගත්තොත් එහෙම මෙන්න මේ AB කියන සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන්නේ කොතනද? අන්න ඒක තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. තේරුන්නේ නැහනේ. බලන්න. AB කියන සරල රේඛාව ඉන්නවා. මෙන්න AB කියන සරල රේඛාව. AB කියන සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන්නේ කොතනද? අන්න එතන තමයි y අක්ෂයේ ඡේදනය කරන තැනට අදාළ y අක්ෂයේ අගය තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ. AB කියන සරල රේඛාව මෙන්න මේ y අක්ෂයේ ඡේදනය මේ තියෙන y අක්ෂයේ නිල් පාටින් තියෙන මෙන්න මේ AB කියන සරල රේඛාව නිර්මාණය වෙද්දී එයා y අක්ෂයේ ඡේදනය වෙන්නේ කොතනද? අන්න එතන තමයි සරල රේඛාවක අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. ඕක තවත් විදිහකට ප්‍රකාශ කරොත් එහෙම සරල රේඛාවක x ගේ අගේ බිඳුව වෙද්දී ඒ අවස්ථාවේ y ගේ අගේ තමයි තවත් විදිහකට කිව්වොත් අපි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. දැන් බලන්න මෙන්න මේ AB කියන සරල රේඛාව ඡේදනය වෙන්නේ මෙන්න මෙතනදී. AB කියන සරල රේඛාව y අක්ෂයේ ඡේදනය වෙන්නේ මෙන්න මේ ලක්ෂයේදී. මෙන්න මෙතනදී. මෙන්න මෙතනින් තියපු විදිහට. මෙතන තමයි අන්තක්ඛණ්ඩයේ C ඉන්නේ. හරිද? දැන් ඕක ක්‍රම දෙකකට මම ප්‍රකාශ කරා. පළවෙනි ක්‍රමය තමයි සරල රේඛාවක් y අක්ෂයේ ඡේදනය කරන්නේ කොතනද? අන්න එතන තමයි සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය කියලා අපි අඳුරගන්නේ. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් එහෙම සරල රේඛාවක x ගේ අගේ බිඳුවක් වෙද්දී y ගේ අගේ දැන් බලන්න මෙන්න මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ වෙලාවේ මෙන්න මේ තිත තියපු ලක්ෂයට අදාළව මේ වෙලාවේ x ගේ අගේ බිඳුවයි. මේ වෙලාවේ මෙන්න මේ මූල ලක්ෂයනේ ඉන්නේ. මූල ලක්ෂයට අදාළව මෙන්න මෙතනනේ. මේ වෙලාවේ x ගේ අගේ බිඳුවයි. අන්තක්ඛණ්ඩය කියන්නේ ඔන්න ඔකට. අන්තක්ඛණ්ඩය කියන්නේ එක විදිහකට කිව්වොත් එහෙම සරල රේඛාවක් y අක්ෂයේ ඡේදනය කරන ස්ථානයේ y ගේ අගේ තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් එහෙම සරල රේඛාවක x ගේ අගේ බිඳුව වෙද්දී එම අවස්ථාවේ y ගේ අගේ තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. හරි. ඔයාලට ඔක තව පැහැදිලි වෙයි. තව අපි ගණන් ටිකක් ඉස්සරහට කරද්දී ඔයාලට තව පැහැදිලි වෙයි. දැනට ඔන්න ඔක තමයි අවබෝධය සඳහා කිව්වේ. මේකට අදාළ ඔයාගේ සටහන නැත්තම් මේ වෙලාවේ තාමත් මගෙන් PDF එක ඉල්ලගත්තේ නැත්තම් ඔයාගේ පොතේ සටහන් කරගන්න. එහෙම නැත්තම් මේක තියෙනවා ඔයාගේ සටහන් පොතේ පිටු අංක 25 වෙනි පිටුවේ. පිටු අංක 25 වෙනි පිටුවේ මීට සාපේක්ෂව ටිකක් වෙනස් ගාණක් තියෙනවා. මම දැන් ඒක අඳින්න යන්නේ. හරිද? ටියුට් එකේ තියෙන ළමයි මේ රූප සටහන දාගන්න අවශ්‍ය නැහැ. මම දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙන ගාණ අඳින්න යන්නේ. ඔක තමයි සරලවම කිව්වොත් අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. හරි. බලමු. තව ගාණකින් මම ඔක පැහැදිලි කරන්නම්. මෙහෙම. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මෙන්න මෙහෙම ඛණ්ඩාංග තලයක් දීලා x අක්ෂයේ ඉන්නවා y අක්ෂයේ ඉන්නවා මෙතන ඉන්නවා 1 2 3 4 ඔය විදිහට 1 2 ඔන්න ආදි වශයෙන් සරල රේඛාවක් ඉන්නවා. දැන් මෙන්න මේ ඛණ්ඩාංග තලයක් තියෙනවා. ඔන්න ඒ ඛණ්ඩාංග තලය මත මෙන්න එහෙම සරල රේඛාවක් ඇදලා තියෙනවා. ඒ තමයි මෙන්න මෙහෙම නිල් පාටින් මම අඳා වගේ සරල රේඛාවක් ඇදලා තියෙනවා. හරිද? ඔන්න ඛණ්ඩාංග තලය මත ඇදලා තියෙනවා. ඔය වගේ ටියුට් එකේ මේ වගේ සරල රේඛාවක් ඇදලා තියෙනවා. නිල් පාටින් ඇදලා තියෙනවා. හරිද? මේක ලකුණු කරගන්න. මේක දැන් මේකට අදාළව මෙන්න මේ නිල් පාට රේඛාවට අදාළව මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය කීයද? හොඳට බලන්න අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? සරල රේඛාවක්. අපි නිර්මාණය කරගන්න සරල රේඛාව y අක්ෂයේ ඡේදනය වෙන තැන ඒ අවස්ථාවේ y ගේ අගය. හරි බලන්න දැන් මේකේ x අක්ෂය කවුද y අක්ෂය කවුද? y අක්ෂය කියලා කියන්නේ මෙන්න මේ සිරස් අක්ෂයටනේ. හරි. සිරස් අක්ෂය. එතකොට මෙන්න මේ නිල් පාට AB කියන සරල රේඛාව
නිර්මාණය කරද්දී y අක්ෂයේ ඡේදන වෙන්නේ කොතනද? y අක්ෂයේ ඡේදන වෙන්නේ y ගේ ධන 4ෙදි. එහෙනම් මෙන්න මේ AB කියන සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය 4යි. අන්තක්ඛණ්ඩය මෙන්න මේකට අදාළව C අන්තක්ඛණ්ඩය 4යි. හරිද? දෙක නෙමෙයි මේ දෙක වෙලාගෙන තින්නේ මොකද? දෙක කියලා කියන්නේ මේ x අක්ෂයේ ඡේදනය වෙන තැන. ඒක නෙමෙයි අපිට ඕනි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. සරල රේඛාවක් y අක්ෂයේ ඡේදනය වෙද්දී ඒ ඡේදනය වෙන ස්ථානයේ තියෙන y අගය තමයි අන්තක්ඛණ්ඩය කියලා අපි සලකන්නේ. එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් එහෙම x සමානයි බිඳුවේදී y ගේ අගය තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. දැන් මේ වෙලාවේ ධන 4 කියලා කියන්නේ මේ වෙලාවේ මෙතන x ට අදාළ අගය බිඳුවයි. මෙන්න මෙතන අපේ අගය ලකුණු කරගන්නේ නැහැ. මෙතන සාමාන්‍ය අපි හඳුන්වන්නේ මූල ලක්ෂය බිඳුවයි කියලා. හරි? ආකාර දෙකකින් දැන් පැහැදිලි ඇති. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා. දැන් එතකොට ඔයාට khණ්ඩාංග තලයක් දීලා මේ සරල රේඛාවක් නිර්මාණය කරලා දිනුනොත් එහෙම ඔයාලට පුළුවන් දැන් සරල රේඛාව දිහා බලලා මේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා අපිට ඔයාලට හඳුනා ගන්න පුළුවන්. හරිනේ? පැහැදිලි ඇති. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ එහෙනම් මම ආයෙත් කියනවා සරල රේඛාවක් නිර්මාණය කරද්දී y අක්ෂයේ ඡේදනය වෙන ස්ථානයේ y ගේ අගය තමයි අපි අන්තක්ඛණ්ඩය ලෙස සලකන්නේ. හරි. ඔන්න ඕක දාගන්න ඔයාගේ ටියුට් එකේ 25 වෙනි පිටුවේ මෙම සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය 4 වේ. විස්තර දීලා තියෙනවා. එහෙම දාගන්න යටින් මෙහෙම ලියාගන්න නිර්වචනය උඩින් දීලා තිනවා සරල රේඛාව අන්තක්ඛණ්ඩය යන සරල රේඛාවේ x ගේ අගයේ බිඳුව වන විට y ගේ අගයයි කියලා දීලා තියෙනවා. ඒක ඔයා මතකේ තියාගන්න. මේ විදිහට තවත් ලියාගන්න. මෙම සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය 4 වේ. මෙම සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය c සමානයි 4 වේ. එන්න 26 වෙනි පිටුවට 26 වෙනි පිටුවේ තියෙනවා සරල රේඛාවක සමීකරණය කොහොමද ගන්න කියලා. දැන් ඔයාලට නෝට් එක නැති කෙනෙක් ඉන්නවා නම් මේක ලියා ගන්න මාතෘකාව දාගන්න සරල රේඛාවක සමීකරණය. සරල රේඛාවක සමීකරණය තමයි දැන් මාතෘකාවනේ වැදගත්ම පොයින්ට් එකට ආවා. හරිද? හරි බලමු සරල රේඛාව සමීකරණය. මම ලියනවා මෙන්න මේක ඔයා දැකලා ඇති. y සමානයි mx ධන c. මතකත් ඇති මෙන්න මෙයා මතක නැතුවත් ඇති. අවුලක් නැහැ. අපි බලමු මොකද්ද මේ ලිව්වේ කියලා. හරි. සරල රේඛාවක සමීකරණයක් ලියන්න කිව්වොත් මෙන්න මේක තමයි ආකාරය. සරල රේඛාවක සමීකරණයක් ලියන්නේ මෙන්න මේ විදිහට. y සමානයි mx ධන c විදිහට තමයි අපි සරල රේඛාවක සමීකරණයක් ලියන්න කිව්වොත් ලියන්නේ. හරිද? මේක අපි දන්නේ නැති කට්ටිය නෑ දැන්. මේක අපි දන්නේ නැති උන් නෑ. ඔක්කොම ඉන්නේ අපි දැන් මේක දන්නේ උන් තමයි ඉන්නේ. හරිද? මෙන්න මෙතන ඉන්නවා m කියලා අකුරක්. අපි m කියලා කිව්වේ කාටද? මොකාටද කිව්වේ? m කියලා කිව්වේ මේ සරල රේඛාවේ අනුක්‍රමයට. අනුක්‍රමණය. c කිව්වේ මොකාටද? දැන් අපි දැන් ඩිංගකට කලින් කතා කරා. c කිව්වේ කාටද? c කියලා කිව්වේ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය. ඊට පස්සේ මෙතන x හා y කියලා කියන්නේ ඔය x ට වෙන්න පුළුවන් වගේක් y ට වෙන්න පුළුවන් ඒ කිසියම් ලක්ෂයක් සැලකුවොත් එහෙම ඒ ලක්ෂයට අදාළ ඛණ්ඩාංග තමයි xy කියලා කියන්නේ. එතකොට දැන් මෙතන දන්න දේවුන් එකෙක් වන්නේ නැහැ. m අකුරෙන් කියවන්නේ අනුක්‍රමණය සරල රේඛාවක් නම් අනුක්‍රමණය c කියලා කියන්නේ ඒ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය. හරි. ඔයාගේ තියෙනවා මේ සමීකරණය print කරලා දාලා තියෙනවා. අන්න ඒ print කරලා දාලා තියෙන තැන පල්ලෙහෙන් මෙන්න මේ මිරි ගහලා මේ m කියලා කියන්නේ අනුක්‍රමණය c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා ලියාගන්න ඔන්න ඒ සමීකරණය කොටු කරගන්න. හරි ලියාගන්න වෙලාව මදි නම් වීඩියෝ එක පෝස් කරලා ඒ කියන්නේ වීඩියෝ එක නවත්තලා ඔයාගේ නෝට් එක හදාගෙන ආපහු වීඩියෝ එක ප්ලේ කරන්න. මම කාල වේලාව ගන්නෙ නැහැ. කතා කරගෙන යනවා. හරි. එතකොට මෙන්න මේක කොටු කරලා යටින් ඔය හිස් තැනක් තියෙනවා, පොඩි හිස් තැනක් තියෙනවා. ඉතින් ලියා ගන්න මෙන්න මෙහෙම. සරල රේඛාවක සමීකරණයේ සාධාරණ ආකාරය සරල රේඛාවක සමීකරණයේ සාධාරණ ආකාරය
ඉහත පරිදි දැක්විය හැක. සරල රේඛාවක සමීකරණයේ සාධාරණ ආකාරය ඉහත පරිදි දැක්විය හැක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට සරල රේඛාවක සමීකරණයේ සාධාරණ ආකාරය දක්වන්න පුළුවන්. හරි. සරල රේඛාවක සමීකරණය දන්නා විට සරල රේඛාවක සමීකරණය දන්නා විට ඛණ්ඩාංග තලය මත ඇති ඛණ්ඩාංග තලයක් මත එම සරල රේඛාව නිර්මාණය කරගත හැක. ඛණ්ඩාංග තලයක් මත එම සරල රේඛාව නිර්මාණය කරගත හැක. කියන්නේ සරල රේඛාවේ සමීකරණය දන්නවා නම් ඛණ්ඩාංග තලයක් මත ඒ සරල රේඛාව අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අඳ ගන්න පුළුවන්. ඔය වැඩේ ඔයාලා ඕ ලෙවල් වලදී කරා. දැන් ඔය වැඩේ මම මෙතෙන්දී කරන්නේ නැහැ. අපිට ඒ ලෙවල් වලදී කරන්නත් නැහැ. හරිද? ඒ ලෙවල් වලදී ඊට වඩා පොඩි පොඩි වෙනස් වැඩ ටිකක් කරන්න තියෙනවා. අපි බලමු මොනවද ඒ වැඩ ටික කියලා. හරි. පල්ලෙහා තියෙන උදාහරණ ගණන් ටිකක් එන්න බලන්න. මම මේ පැත්තේ ඛණ්ඩාංග තලය මකා ගන්නවා. උදාහරණ ගණන් ටිකක් තියෙනවා. විසි හයවෙනි පිටුවේ උදාහරණ ගණන් ටිකක් තියෙනවා. ඒක කියලා තියෙනවා පහත දැක්වෙන්නේ සරල රේඛාවක සමීකරණ වේ. සරල රේඛාවක සමීකරණ තමයි පල්ලෙහෙන් දීලා තියෙන්නේ. එමේ එක් සමීකරණයේ අන්තක්ඛණ්ඩය හා අනුක්‍රමණය හඳුනා ගන්න විතරයි තියෙන්නේ. හඳුනා ගන්න කියලා තියෙන්නේ. හරි. බලමු පළවෙනි එක. පළවෙනි ගාන විදිහට දීලා තියෙනවා මෙන්න මෙහෙම ගානක්. y සමානයි 8x කියලා ගානක් දීලා තියෙනවා. හරි. දැන් මෙන්න මේ y සමානයි 8x කියලා දීලා තියෙන්නේ සරල රේඛාවක සමීකරණයක්. සරල රේඛාවක සමීකරණයක් දුන්නට පස්සේ දැන් මුගෙන් අපෙන් අහලා තියෙන්නේ මේ සරල රේඛාවේ සමීකරණේ අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි හඳුනා ගන්න කියලා තියෙනවා. හරි. අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි හඳුනා ගන්න කියලා තියෙනවා. හරි. හැම වෙලේම දැන් මම ඔයාලට මෙතෙන්දි තව දෙයක් කිව්වේ නැහැ. දැන් ඒක තමයි. මේක තමයි y සමානයි mx ධන c. මෙන්න මේ විදිහට y හැම වෙලේම තනි වෙලා ඉන්න ඕනි සරල රේඛාවක සමීකරණයේ සාධාරණ ආකාරය කියලා ගන්න නම් අපිට. ඒක තව පොඩ්ඩක් උදාහරණ ගණන් දෙක තුනක් කතා කරද්දී ඔයාලට මම මේ කියන දේ පැහැදිලි වෙයි. මෙන්න මේ විදිහට y එක පැත්තක තනි වෙලා ඉන්න ඕනි සරල රේඛාවක සාධාරණ ආකාර සමීකරණයේ සාධාරණ ආකාරය කියලා කියන්නේ. හරි. දැන් මේකේ අපි බැලුවමට හරි y එක පැත්තක y විතරයි තනියෙන් ඉන්නේ. හරි. ඊට පස්සේ 8x කෝ සරල රේඛාවක සමීකරණයක සාධාරණ ආකාරය වෙන්න නම් ධන c කියලා එකක් ඉන්න බෑ. මෙතන ධන c කියන එකක් නෑනේ මෙතන. හරි. මෙහෙම දීලා තිබ්බ ධන c කියලා එකක් නෑ කියලා කියන්නේ c ගියගේ බිඳුවයි කියන එක. දැන් මෙතන ධන බිඳුවක තිබ්බා කියලා ඒ වැඩක් නෑනේ. බිඳුවක් මේ ප්‍රකාශනයට බිඳුවක් එකතු කරා කියලා තේරුමක් නෑනේ. ඒක නිසා මේ වෙලාවේ c ගියගේ අන්තක්ඛණ්ඩයේ බිඳුවයි නම් අපි මේ වෙලාවේ ධන c කියන එක ලියන්නේ නෑ. හරිද? ඒක විශේෂ පොයින්ට් එකක්. එහෙනම් ධන c කියන එක නම් මෙතන ලියලා නැති නිසා ඔයාලා ලියා ගන්න තියෙන්නේ. එහෙනම් c ගියගේ c සමානයි බිඳුවයි. c කියලා එකක් මෙතන නැහැ. c ගේ වටිනාකමක් නැහැ. ඒක නිසා තමයි ඌ එතන ලියලා නැත්තේ. හරි. දැන් බලමු අපි අනුක්‍රමණය m කියන්නේ කවුද කියලා. අනුක්‍රමණය m කියන්නේ හැම වෙලේම y මෙන්න මේ පැත්තේ y විතරක් තනි වෙලා ඉන්න වෙලාවට x ගේ සංගුණකය තමයි y මේ අනුක්‍රමණය කියලා කියන්නේ. y මේ පැත්තේ තනි වෙලා ඉන්න වෙලාවට x ගේ සංගුණකය තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. x ගේ සංගුණකය කියලා කියන්නේ x එක්ක ඉන්න යාළුවා x එක්ක ඉන්න ගුණ වෙලා ඉන්න පදේ. x එක්ක ගුණ වෙලා ඉන්න පදේ තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. හැබැයි අනුක්‍රමණය අට ගන්න නම් y මේ පැත්තේ අනිවාර්යෙන් තනි වෙලා ඉන්න ඕනි. මම මේ තනි වෙච්ච කතන්දරේ තව පොඩ්ඩකින් ඔයාලට තුන්වෙනි ගානට එද්දි පැහැදිලි වෙයි. ඇයි මේ පැත්තේ y තනි වෙන්න ඕනි කියන එක. හරි. y මේ පැත්තේ තනියෙන් ඉන්න වෙලාවට x එක්ක ගුණ වෙලා ඉන්න පදේ තමයි හැම වෙලේම අනුක්‍රමණය කියලා කියන්නේ. එහෙනම් මේ වෙලාවේ y මේ පැත්තේ තනි වෙලා ඉන්න එකත් හරි. x එක ගුණ වෙලා ඉන්න පදය 8යි. අනුක්‍රමණය 8යි අන්තක්ඛණ්ඩය 0යි. හරි. ඔන්න ඔක දාගන්න. හරි. දැන් ඔකට අදාළ පොඩි දල සරහනකුත් අපි ගහගමු උරේ. රාංගු ගහගමුකෝ. සමය ප්‍රස්ථාරයේ දල සරහනක් පොඩ්ඩක් ගහගමු අපි. නිකන්. හරිද? අගේ වගේ ඕනිත් නැහැ. අන්තක්ඛණ්ඩයෙන් පටන් ගමුකෝ. අන්තක්ඛණ්ඩයේ 0යි කියලා කියන්නේ මේක x නම් මෙයා y නම් අන්තක්ඛණ්ඩයේ 0යි කියලා කියන්නේ මෙන්න මෙතන බිඳුව ලකුණු වෙන්නේ මෙන්න මෙතන මූල ලක්ෂ්‍ය කියන්නේ ඔකනේ අපි මුලදී කතා කරන්නේ. එතකොට මෙන්න මේ අනුක්‍රමණයේ ධන 8ක් වන සරල රේඛාව යන්නේ මූල ලක්ෂ්‍යය හරහා. දැන් මේකේ ධන අනුක්‍රමණය යන්නේ තියෙන්නේ. ධන අනුක්‍රමණය නිසා ධන සරල රේඛාව අපි යන්නේ කලින් අපි කතා කරා ධන සරල රේඛාව යන්නේ මෙන්න මේ විදිහට. හරිද? මෙන්න මේ විදිහට. මේක උඩින් ලියා ගන්න y සමානයි
8යි x මේ තියෙන y සමාන 8යි x වෙන සරල රේඛාව තමයි අපි දාලා සටහනක් තමයි ඔය ඇත්තේ. හරි. එකට අදාළව ඔන්න ඔය පද දෙක අඳුර ගන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් වගේ WhatsApp නම්බර එක දෙනවා. ඒකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. ආයෙත් තේරුම් නැත්නම් වීඩියෝ එක චුට්ටක් පස්සට අරන් ආපහු බලන්න. හරි. වැඩේ තේරෙයි. නෝටි දාගන්න. දාලා අපි දෙවෙනි ගානට එමු. හරි මේක මකනවා ඔයාලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම වීඩියෝ එක නවත්තලා ලියාගන්න. අපේ දෙවෙනි ගාන කියලා තියෙනවා මෙන්න මේ සමීකරණයක් දීලා තියෙනවා සරල රේඛාවේ y සමානයි x ධන 1 විදිහට සමීකරණයක් දීලා තියෙනවා. දැන් අපේ කියලා තියෙන වැඩේ මොකද්ද? අපේ රෝල් එක තමයි මෙන්න මේ සරල රේඛාවල සමීකරණ ටිකක් දීලා තියෙනවලු. මුංගේ අනුක්‍රමණය අන්තක්කණ්ඩය අඳුරගන්න කියලා තියෙනවා. හරි. දැන් ඔයා දන්නවා අනුක්‍රමණය කියන්නේ කවුද? අනුක්‍රමණයේ සංකේතය m අන්තක්කණ්ඩයේ සංකේතය c. මෙන්න මුන් දෙන්නගේ අගයන් දෙක හඳුනගන්න තියෙනවා. හරි. m කියන්නේ කවුද හැම වෙලේම? m කියන්නේ හැම වෙලේම x එක්ක ගුණ වෙලා ඉන්න එක්කෙනා. කොහොම මොන වෙලාවටද? y තනි වෙච්ච වෙලාවට. y මේ පැත්තේ තනි වෙලා ඉන්න ඕනේ. y තනියෙන් ඉන්නේ. හරි අවුලක් නැහැ. y ඉන්නේ මේ පැත්තේ තනි වෙලානේ. හරි. y ඉන්නේ මේ පැත්තේ තනි වෙලා y තනි වෙච්ච වෙලාවට x ගේ සංගුණකය කියන්නේ x ගේ x ගුණ වෙලා ඉන්න පදේ. දැන් මේ වෙලාවේ x ට ඉස්සරහින් කවුරුත් ඉන්නවද ඔයාලට පේන්න? මේ වෙලාවේ x ට ඉස්සරහින් කවුරුත් ඉන්නවද ඔයාලට පේන්න? මොකෙක්වත් නැහැනේ. මොකෙක්වත් නැහැ ඔයාලට බැලුවට පේන්නේ නැහැ. හැබැයි මෙතන අපිට නොපෙනෙන එකෙක් ඉන්නවා. ඒ තමයි. මෙතන x ට ඉස්සරහින් මොකෙක්වත් නැහැ කියලා කියන්නේ මුගේ ඉස්සරහින් ඉන්නේ 1. අනුක්‍රමණය 1 ඉන්නේ. මුගේ ඉස්සරහින් ඉන්නේ 1. එකත් එක්ක ගුණ වෙලා තමයි ඉන්නේ. එක ගුණ කිරීම x කියලා කියන්නේ x මනේ. ඒක නිසා අපි එකත් එක්ක ගුණ වෙලා ඉන්න පද සාමාන්‍යයෙන් මෙහෙම ඉලක්කම දාන්නේ නැහැ අපි. හරිද? ඒතකොට ඔයාලට පේන්න ඕනේ මෙතන නොපෙනෙන බලවේගයක් නොපෙනෙන එකෙක් ඉන්නවා. ඌ තමයි x එක ගුණලා ඉන්නේ මේ වෙලාවේ 1. එහෙනම් x එක ගුණලා ඉන්නේ 1 නිසා අනුක්‍රමණය 1 කියලා අපි ගන්නවා. හරි? ඊට පස්සේ අන්තක්කණ්ඩය කියන්නේ මොකද්ද? අන්තක්කණ්ඩය කියලා කියන්නේ අර මෙන්න මේ පැත්තේ y තනි වෙලා ඉන්න වෙලාවට මෙන්න මෙතන x ට එකතු වෙලා ඉන්න කෙනා තමයි අන්තක්කණ්ඩය කියලා කියන්නේ. දැන් මෙතන අන්තක්කණ්ඩය කියන එක පේන්නම ඉන්නවා. අන්තක්කණ්ඩය කීයද? ධන 1යි. හරිද? ඔන්න ඔක තමයි අනුක්‍රමණයත් 1යි අන්තක්කණ්ඩයත් ධන 1යි. හරි දාගන්න බලන්න. හරි අපි තුන්වෙනි ගානට එමු. තුන්වෙනි ගාන පොඩ්ඩක් විශේෂයි. ඒක පොඩි තරු ලකුණක් දාගන්න. තුන්වෙනි ගාන පොඩ්ඩක් විශේෂයි. තුන්වෙනි ගාන කියලා තියෙනවා මෙන්න මෙහෙම. ගානක් දීලා තියෙනවා තුන්වෙනි ගානේ 2y සමානයි x ඍණ 4 කියලා ගානක් දීලා තියෙනවා. හරි. දැන් මේකෙත් අපිට කියලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේකක් දීලා තියෙන්නේ සරල රේඛාවක සමීකරණයක් දීලා තියෙන්නේ. මේ සරල රේඛාවේ සමීකරණය අනුක්‍රමණය අන්තක්කණ්ඩය හොයන්න කියලා. හරි. අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද? අනුක්‍රමණයේ සංකේතය m අන්තක්කණ්ඩයේ සංකේතය c. ඔන්න දෙක හොයන්න තියෙන්නේ. වැඩේ හරි. මොකද කරන්නේ? ඔයාලට දැන් බැලුමට නම් අර මං කියපු එක දෙයක් අමතක කරොත් එහෙම ඔයා මේකේ බලපුරුවන් ගහනවා. අනුක්‍රමණය කියලා කියන්නේ x ට ඉස්සරහින් ඉන්නේ කවුද? මේ වෙලාවේ පේන්නේ නැහැ කියලා කියන්නේ 1යි. c ට ඉස්සරහින් ඉන්නේ කීයද? c කියලා කියන්නේ x ට එකතු වෙච්ච පදේනේ ඍණ 4යි. මම ගත්තොත් එහෙම වැරදි. හරිද? මේක වැරදි. මං කිව්වා එක දෙයක්. ඒක තමයි හැම වෙලේම මොකද්ද වෙලා ඉන්න ඕනේ? මේකේ වෙලා ඉන්න ඕනේ. y ගේ y ව තනි වෙලා ඉන්න ඕනේ. සමාන ලකුණේ මේ පැත්තේ y කියන එක්කෙනා තනි වෙලා ඉන්න ඕනේ. y කියන එක්කෙනා තනි වෙලා ඉන්න වෙලාවට x එක්ක ගුණ වෙලා ඉන්න පදේ තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. ඊට පස්සේ තනි වෙලා ඉන්න ඒ දෙන්නාට එකතුලා ඉන්න පදේ තමයි අන්තක්කණ්ඩය කියලා කියන්නේ. එහෙම නැත්නම් සරලවම කිව්වොත් එහෙම මේ සරල රේඛාවේ සමීකරණය සාධාරණ විදිහට තියෙන්න ඕනේ. සාධාරණ විදිහට තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට. y එක පැත්තකට අනිවාර්යෙන් y විතරක් තනි වෙලා ඉන්න ඕනේ. y විතරක් තනි වෙලා ඉන්න ඕනේ. අනිත් පැත්තේ mx ධන c ආකාරයෙන් තියෙන්න ඕනේ. ඔය විදිහට තමයි තියෙන්න ඕනේ. සරල රේඛාවක් නම් සරල රේඛාවේ සමීකරණයක් නම් සාධාරණ විදිහට ලියනවා නම් අන්න අර විදිහට ඉන්න ඕනේ. දැන් මේ පැත්තේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ පැත්තේ ඉන්නවා 2y කියලා එකෙක්. එහෙනම් 2y කියන එක නා හරියන්නේ නැහැ නේ සාධාරණ ආකාරයෙන් හදාගන්න නම්. එහෙනම් මේකේ අනුක්‍රමණයේ අන්තක්කණ්ඩය හොයන්න කලින් ඉස්සෙල්ලාම සරල රේඛාවේ සමීකරණය සාධාරණ විදිහට අපි හදාගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් ලියා ගන්න. පොඩි පොඩ්ඩක් කියාගන්න චුට් නෝට් එකක් සටහනක් දාගන්න.
මෙම සමීකරණය මුලින්ම මෙම සමීකරණය මුලින්ම සාධාරණ ආකාරයෙන් ලියාගත යුතුය. සාධාරණ ආකාරයෙන් ලියාගත යුතුය. මෙම සමීකරණය මුලින්ම සාධාරණ ආකාරයෙන් ලියාගත යුතුය. හරි. කොහොමද බලන්න සාධාරණ ආකාරයෙන් ලියාගන්නේ? මම දෙන්න මැද්දරට මතක කරනවා. පළවෙනි පියවර තමයි මේක. මේකටත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. කටු වැඩ කොල නෙමෙයි මේවා වගේ ආන්සර් ෂීට් එකේම වෙන්න ඕනි වැඩ. හරි. මෙතන තියෙනවා 2y. 2y ව තනි කරගන්න ඕනි. y ව තනි කරගන්න. y ඉන්නේ කාත් එක්ක ගුණ වෙලාද? දෙකත් එක්ක ගුණ වෙලා. එහෙනම් මෙන්න මේ ගුණ කිරීම දෙක මම මෙන්න මේ සමාන ලකුණින් මේ පැත්තට ගෙනියනවා. මොකද්ද වෙන්නේ? එතකොට වෙන්නේ ඇත්තටම මේකට 2y කියන එක්කෙනාව නැති කරගන්න, දෙක නැති කරගන්න මේ පැත්ත බෙදනවා දෙකෙන්. සමානයි x ඍණ 4 ඉන්නවා. එතකොට මේ පැත්තට දෙයක් කරා නම් ඒ දෙයම සමාන ලකුණෙන් අනිත් පැත්තටත් ඒ දෙයම කරන්න ඕනේ. ඕක තමයි අර දෙකයි බෙදීම දෙක වෙලා යන්නේ. එතකොට මේ බෙදීම දෙක දාගත්තී. මෙන්න මේ දෙන්නටම පොදුයි මේ බෙදීම දෙක කියන එක්කෙනා. එක්කෙනෙක්ට විතරක් නෙමෙයි. දෙන්නටම පොදුවේ දාගන්න ඕනේ බෙදීම දෙක කියන එක්කෙනා. ඔන්න ඔහොම දාගත්තා. පැහැදිලිද වැඩේ? මෙහෙම එක්කෙනෙක්ට විතරක් දාගත්තොත් එහෙම වැරදිනවා. මේක දෙන්නටම පොදුවේ දාගත්තා. හරි. ඊට පස්සේ මේ දෙකට දෙක කැපිලා ගිහිලා y සමානයි මෙතන දැන් මේ දෙන්නටම පොදුයිනේ දෙක කියන එක්කෙනා. ඒක නිසා මම මෙහෙම කඩලා ලියා ගන්නවා. x බෙදීම 2 ඍණ 4 බෙදීම 2. දැන් කිසිම දෙන්න කාටවත් හානියක් නැහැනේ මට මේක මෙහෙම ලියාගත්තා. කාටවත් ප්‍රශ්නයක් නැහැ හානියකුත් නැහැ. අයියේ මේ බෙදීම 2 කියන එක්කෙනා දෙන්නටම අයිති. හරි එහෙනම් ඔයත් දෙක බෙදීම දෙකක් තියාගන්න. ඔයත් බෙදීම දෙකක් තියාගන්න. නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි දෙන්නටම අයිති දෙක ඒවා. දැන් මේක ඕනනම් භාග සුළු කිරීම විදිහට ආපහු සුළු කරොත් එහම ආට ඔය කේස් වගේ නම් ඔය 6 වසරේදී වගේ එහෙම කරා. කොහොමද මේ දෙන්න සුළු වුණාට පස්සේ ආයෙත් වෙනවා හරය සමානයි ඊට වෙනවා x ඍණ 4. ආයෙ ඕකම එනවා. ඕක තමයි මෙහෙම කල්ලා ලිව්වේ. ඔක මැජික් එකක් නොවේ කියලා මම හිතනවා. ඒ වුණාට සමහර අයට මේක මැජික් වගේ කියලා හිතන නිසා තමයි මම ඕක ඇතුලේ අතේ පොඩ්ඩක් පැහැදිලි කරේ. හරිනේ? ඒවා ප්‍රශ්න නෑ දැන්. හරි. ඔන්න වැඩේ හරි. ඊට පස්සේ දැන් මොකද්ද වෙන්න ඕනේ? අන්න හරි. දැන් බලන්න සාධාරණ විදිහට ඉන්නවද කියලා. y මේ පැත්ත තනි වෙලා ඉන්නවා ඒක හරි. x හරි. මෙන්න මේක තව පොඩ්ඩක් ඕනනම් ඔබට සුළු කරගන්න පුළුවන්. කොහමද? y සමානයි x බෙදීම 2 ඍණ 4 බෙදීම 2 කියලා කියන්නේ කීයද? ඍණ 2යි. කොහොමද ලියාගන්න පුළුවන්. හරි. දැන් මේකට අදාළව අනුක්‍රමණය අන්තක්කන්නේ m අනුක්‍රමණය හොයන්න කොහොමද? x ට ඉස්සරහින් ඉන්න එක්කෙනා මෙහෙම ලියාගන්න පුළුවන් ඕන්න. y සමානයි 2කින් 1යි x ඍණ 2 කියලා ලියාගත්තා. මේ බෙදීම 2 කියන එක්කෙනා භාගයක් විතර ඉස්සරහට ගත්තා. හරිද? පැහැදිලි? එතකොට මේ වෙලාවේ අනුක්‍රමණය m කීයද? m කියන්නේ භාගයයි. අන්තක්කණ්ඩය කීයද? c කියලා කියන්නේ ඍණ 2යි. හරි. එහෙනම් මොකද්ද අනුක්‍රමණය අන්තක්කණ්ඩය මෙහෙම සරල රේඛාවක සමීකරණයක් දීලා ඒක හොයන්න කිව්වොත් එහෙම බැලූ බැලමට x ට ඉස්සරහින් ඉන්න පදේ දාගන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම බලන පොයින්ට් එක තමයි මේ පැත්තේ y තනියෙන් ඉන්නේ. y එක පැත්තක y විතරක් තනියෙන් ඉර උඩ ඉන්න ඕනේ. හරිද? හරිද? මේ පැත්තේ y තනියෙන් ඉන්නේ. එහෙමනම් ඒ වෙලාවට තමයි බලන්නේ x ගේ සංගුණකය තමයි අනුක්‍රමණය වෙන්නේ. ඒ දෙන්නට x යි අනුක්‍රමණයේ ගුණිතයට එකතු වෙලා හෝ අඩු වෙලා ඉන්න පදේ තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. අන්න අර විදිහට හදාගන්න ඕනේ. y සමානයි mx ධන c ආකාරයි. හරි? පැහැදිලි වැඩේ? හරි. එහෙනම් වැඩේ නියමයි. දාගන්න මොනවා හරි ඔයාලට තව වැදගත් කරුණු කාරණා තියෙනවා නම් වීඩියෝ පෝස්ට් කරලා දාගෙන වැඩේ ඉස්සරහට යමු. හරි මම බෝඩ් එක මගනවා. හතරවෙනි එකත් ඒ වගේ ගණනක් බලමු. හතරවෙනි එකට එන්නේ. හතරවෙනි එක ගාන. හතරවෙනි ගානත් හොඳ ගානක්. ඒක දිලා දිනවා මෙන්න මෙහෙම 3x ධන 4y 3x ධන 4y ධන 4 සමානයි බිඳුව කියලා එකක් දීලා තියෙනවා. මේකත් සරල රේඛාවක සමීකරණයක්ලු. මෙන්න මේ සරල රේඛාවේ සමීකරණේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය අපිට කියලා දෙනවා හොයන්න කියලා. හරි මේක අරකට වඩා වෙනස්. හරි දැන් බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. මොකද්ද අපි කරන්න ඕනේ? සරල රේඛාවක සමීකරණය දීලා අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය හොයන්න කියලා කිව්වොත් එහෙම කරන්න තියෙන එකම දෙයයි. මොකද්ද කරන්න තියෙන්නේ?
මේකව මෙන්න මේ සමීකරණය මේ විදිහට ඉස්සෙල්ලාම පළවෙනි වැඩේ තමයි පරිවර්තනය කරගන්න එක. එහෙනම් පළවෙනි පියවර ලියා ගන්න. ඔයගේ ආයෙත් මම නෝට් එකක් දෙනවා. පියවර මෙම සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් සකසා ගැනීම. මෙම සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් සකසා ගැනීම. පළවෙනි පියවර තමයි එක එක ලියා ගන්නවා. මේ ඔයාලට ලියන්න කියන්නේ ඔයා ලියන්න දන්නවා කියලා ඇතුළේ ඉන්න එකෙක් කියනවා වගේ ඇතුලෙන් ඉන්නවා. ඔක දැන් දන්නව කියලා ලියන්න ඕනේ නෑ බං කියලා එකෙක් කියනවා. ඌ කියන දේ අහන්න එපා. ඔයාට මම මේ කියනවා ඒක ලියා ගන්න. මෙම සමීකරණය y සමානයි mx ධන c ආකාරයෙන් සකසා ගැනීම. පළවෙනි පියවර වැඩේ හරි. හරි එහෙනම් හදමු. හරි මොකද්ද සමීකරණේ ආයෙ ලියා ගන්නම් මම 3x ධන 4y ධන 4 සමානයි බිඳුව. ඔකනේ සරල රේඛාවේ අපිට දීලා තියෙන ගැටලුව මේකව y සමානයි mx ධන c ආකාරයෙන් තියා ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද y ව තනි වෙන්න ඕනේ එක පැත්තක. හරි. එහෙනම් y ඉන්න කෑල්ල මම සමාන ලකුණෙන් මේ පැත්තේ ඉතුරු කරලා අනිත් ඒ උන් ටික එහා පැත්තට පන්නගෙන යන්නම් කොනේ. එතකොට හරිනේ වැඩේ. හරි. ධන 3x අර පැත්තට පන්නනවා මම. 4y මේ පැත්තේ තනි කරගත්තා. සමාන ලකුණක් දැම්මා. ධන 3x අර පැත්තට පන්නගෙන ගියා. මේ පැත්තේ දැන්ටත් ඉන්නවා ඔල්රෙඩි බිඳුවක්. බිඳුවට ධන නෙමෙයි. මෙතන මෙන්න මේකගේ ලකුණ මොකද්ද? ධන 3x ගේ ලකුණ ධන ලකුණක් තියෙනවා. ධන ලකුණක් සමාන ලකුණෙන් අර පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ඍණ 3x වෙනවා. හරි. ඒක ඔයා දන්නවා. ධන 4y මේ පැත්තේ ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නවා ධන 4. ධන 4ත් සමාන ලකුණෙන් මේ පැත්තට පන්නගෙන යනවා. එතකොට මොකද්ද වෙන්නේ? එයාගෙත් ලකුණ මාරු වෙලා තමයි අනිත් පැත්තට යන්නේ. එතකොට එනවා ඍණ 4. ඔක සුළු කරාට පස්සේ 4y බිඳුවෙන් ඍණ 3x කියලා කියන්නේ ඍණ 3x බිඳුවෙන් අඩු කරන් ඍණ 3x උත්තරේ ඍණ 3x හරි ඍණ 4. හරි. දැන් අපිට ඕනි වැඩේ වෙලාද බලන්න. අපිට ඕනි වැඩේ මොකද්ද? y සමානයි mx ධන c ආකාරයෙන් තියාගන්න එක. ඒ කියන්නේ මොකද්ද? y එක පැත්තක තනි වෙන්න ඕනේ. තාම y එක පැත්තක තනි වෙලාද නැහැ. y විතරක් එක පැත්තක තනි වෙන්න ඕනේ. තාම තනි වෙලා නැහැ. මේ පැත්තේ y ඉන්නේ 4කුත් එක්ක ගුණ වෙලා ඉන්නේ. එහෙනම් අපි අර කලින් කරා වගේම මෙන්න මේ ගුණ කිරීම y ගුණ කිරීම 4 කියන එක්කෙනා අයින් කරගන්න ඕනේ. ඒකට මොකද්ද කරන්නේ? y සමානයි අපි කරා. මෙන්න මේ දෙපැත්තම බෙදනවා 4ෙන්. ඍණ 3x බෙදීම 4 ඍණ 4 බෙදීම 4. ඔන්නෝම කරා. මේ දෙන්නවම බෙදනවා 4ෙන්. හරි? හරි. වැඩේ හරි. දැන් වැඩේ ගොඩ. දැන් අපිට ඕන වැඩේ වෙලා තියෙන්නේ. ඔක තව පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. y සමානයි මෙන්න මෙයාව. ඔයාට නතර නිකන් ඉස්සරහෙන් එක්ස්ට්‍රා ඉස්සරහෙන් හිටියොත් හොඳයි වගේ කියලා හිතනවා නම් මුන් දෙන්න මට පුළුවන් කරන්න. ඍණ 3 බෙදීම 4 x දැන් අවුලක් නැහැනේ. එක්ස්ට්‍රා ඉස්සරහින් ඉන්නවා මෙන්න මුන් දෙන්න. ඍණ 4 බෙදීම 4 කියලා කියන්නේ කීයද? ඍණ 4 බෙදීම 4 කියලා කියන්නේ ඍණ 1. දැන් හරි අපේ වැඩේ හරි. ඔන්න හරි. y සමානයි mx ධන c ආකාරයෙන්ම හංසිලා හදාගත්තා. මෙතනට නිකන් හදාගත්ත එක ඔයාලට රචනා පේපර් එකේ නම් ලකුණු තියෙයි. හරිද? MCQ පේපර් එකේ වුණත් හරියට කටු වැඩේ මේ ටික පිළිවෙලට කරගන්න නැත්නම් ලකුණු එකක් අපරාධයි. ඔන්න හදාගත්තා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? අනුක්‍රමණය අඳන් ගන්න යඳුර ගන්න තියෙන්නේ. දැන් හරි. අනුක්‍රමණය කියලා කියන්නේ කවුද? x එක්ක ගුණ වෙලා ඉන්න එක්කෙනා. x එක්ක ගුණ වෙලා ඉන්නේ කවුද? ඍණ 3 බෙදීම 4. එහෙනම් අනුක්‍රමණය මේකේ මෙයාගේ මෙන්න මෙයාගේ m සමානයි මට දාගන්න පුළුවන් අනුක්‍රමණය ඍණ 3 බෙදීම 4. ඊට පස්සේ අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ ඍණ 1. ඔන්න ඔහම දාගන්න පුළුවන්. අනුක්‍රමණය ඍණ 3 බෙදීම 4. අන්තක්ඛණ්ඩය ඍණ 1. c සමානයි ඍණ 1. හරි. අවශ්‍ය දේවල් සටහන් කරගන්න ඔයාගේ නෝට් එකේ. බලමු දෙවෙනි ගාන පොඩ්ඩක් වෙනස් එකක් දීලා තියෙනවා. දෙවෙනි ගානට આવත් එහෙම ටිකක් වෙනස් ගානක් දීලා තියෙනවා. කියව ගන්න ටියුට් එක නැති අයට මම මේ කියවද්ද ලියා ගන්න. ටියුට් එක අවශ්‍ය නම් කිසි මුදලක් අය කරන්නේ නැහැ. ඔයාලට පල්ලෙහා තියෙන මගේ නම්බර එක. ඒකට WhatsApp message එකක් දාලා ඔයාලට PDF එකක් ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඒක ඔයාලට print කරලා
මේ වීඩියෝ සීරීස් එකත් එක්ක සෙට් වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. මම මේ වීඩියෝ වලදී කතා කරනවට වඩා වැඩිපුර කරන ටිකක් මේ ටියුට් එක ඇතුලේ දාලා තියෙනවා. ඒ වගේම අවසානයේ පාස් පේපර්ස් දාලා තියෙනවා. 2015 ඉඳන් 2024 මේ දක්වා 2025 දක්වා ආපු පාස් පේපර්ස් සියල්ල මේක අඩංගු වෙනවා. ඉතින් ඒක ඔයාලට ලබා ගන්න පුළුවන් පහලින් මට WhatsApp message එකක් දැම්මොත්. හරි. දෙවෙනි එක එන්න. දෙවෙනි එක ටිකක් වෙනස් ගානක් කියලා තියෙනවා. මෙහෙම A කියලා ලක්ෂයක් දීලා තියෙනවා. මෙහෙම ඔයාලා ලියා ගන්න. A 2 3. A කියලා කියන්නේ 2 3. ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවක අනුක්‍රමණය 2 වේ. ඒ 2 3 ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවක අනුක්‍රමණය 2 වේ, ධන 2 වේ. අන්තක්ඛණ්ඩය සොයන්න. ඒ කියන්නේ මෙහි අන්තක්ඛණ්ඩය හොයන්න ඕනේ. එම සරල රේඛාවේ සමීකරණයද ලියා දක්වන්න කියලා කියනවා. මෙහෙමයි ඔයාලා ලියා ගන්න. ඒ 2 3 ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවක අනුක්‍රමණය ධන 2 වේ. ධන 2 වේ. මෙහි අන්තක්ඛණ්ඩය සොයන්න. එම සරල රේඛාවේ සමීකරණයද ලියා දක්වන්න. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හරිද? මොකක්ද අහලා තියෙන්නේ? ලක්ෂයක් දීලා තියෙනවනේ. ওই ලක්ෂයට අදාළව අනුක්‍රමණය දීලා තියෙනවා. අනුක්‍රමණයේ සංකේතය මොකද්ද? m. m ගියාගේ දීලා තියෙනවා ධන 2 කියලා. අන්තක්ඛණ්ඩය සොයන්න. ඒ කියන්නේ c ව තමයි හොයන්න කියලා තියෙන්නේ. ඒ වගේම c ව හොයලා සරල රේඛාවේ සමීකරණයත් ලියලා තියන්න කියලා කියන්නේ. හරි. මෙන්න මේ දත්තරේ විතරයි දීලා තියෙන්නේ. කොහොම තිබ්බට අපිට මේක මේ ගානකට තේරුම් ගන්න සමහර අයට තේරෙන්නේ නැහැ. හරිද? තේරෙන්නේ නැහැ. තේරුණත් නැතත් ඔයා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක තමයි. මේ වගේ ගානක් දීලා තිබ්බොත් එහෙම කණ්ඩායමක තරයක් කටුවට ගහගන්න. කටුවට කියලා කියන්නේ සාමාන්‍යයෙන් කටුවටමත් එපා. කියන්නේ කටුවට කිව්වොත් එහෙම සමහර ළමයි තේරුම් ගන්නේ චූටි කොහේ හරි අහු මුල්ලක චූටියට ඇඳගනි මෙහෙම සෙන්ටිමීටර් පොඩි කොටු දෙකේ වගේ කොටුවක් කරන්. එහෙම නෙමෙයි මම කියන්නේ. පැත්තකින් මේ වැඩේ කරගන්න. මේක අවශ්‍යයි ගාන හදන්න. ඔයාගේ නම් මේ නෝට් එකේම කටුවට කියලා කියන්නේ මේ 26 පිටුවේ දකුණු පැත්තට වෙන්න මෙන්න මේ රූප සටහන දාගන්න. හරි? xy කියලා කණ්ඩායම තරයක් ඇඳලා x y හරි ඒ xy කණ්ඩායම තලයේ මත අපි ඔය කියලා තියෙන දේවල් ටික ලකුණු කරගමු. ඒ ලක්ෂය දීලා තිනවා. ඒ ලක්ෂයේ කණ්ඩායම. ඒ ලක්ෂයේ කණ්ඩායම මෙතන මම 2 කියලා ගත්තොත් එහෙම y 3 කියලා ගත්තොත් එහෙම ඒ ලක්ෂයේ ඉන්නවා 2 3. මෙන්න මෙතන A ඉන්නවා. ඔන්න ඒ ලක්ෂය හරහා යන මේ සරල රේඛාවක් තියෙනවලු. ඒ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය තමයි අපෙන් අහන්නේ. හරිද? මම මේ දල රේඛාවක් ඇඳගන්නේ. මම හිතනවා මෙන්න මෙහෙම සරල රේඛාවක් තියෙනවා. එයාගේ අනුක්‍රමණය 2යි කියලා දීලා තියෙනවනේ. අනුක්‍රමණය 2යි කියලා කියන්නේ ධන අනුක්‍රමණයක්. අපි ධන අනුක්‍රමණය ඇන්දේ මේ පැත්තට. ඔයාලට කලින් වීඩියෝස් වල. ධන අනුක්‍රමණය නම් මෙන්න මෙහෙම. අනුක්‍රමණය ඍණ අනුක්‍රමණය නම් සරල රේඛාවේ හැදෙන්නේ මේ විදිහට. මේ ඍණ අනුක්‍රමණය මේ ධන අනුක්‍රමණය. දැන් මෙයාගේ ධන අනුක්‍රමණය යන්නේ තියෙන්නේ. ඒක නිසා මම දල සටහනක් ගහගන්නවා මෙන්න මෙහෙම. ධන අනුක්‍රමණය මෙන්න මෙහෙම යනවා ඇති. මම දන්නේ නැහැ මෙතනින්ම හැතිරේටම කැපෙනවා කියලා. සමහර වෙලාවට මේ පැත්තෙන් කැපෙන්නත් පුළුවන්. මම මේ දල සටහනන්නේ කරන්නේ. දල සටහන. හරි? මෙහෙන් කැපිලා යන්න පුළුවන්. ඔහොම දැම්මා. හැබැයි සරල රේඛාවේ හැඩේ මෙන්න මේ හැඩයට එන්න ඕනේ. හරි. ඔන්න වැඩේ හරි. අපෙන් අහන්නේ අන්තක්ඛණ්ඩය කීයද කියලා නේ. එහෙනම් මෙන්න මේ අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය වෙන තැන කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. සරල රේඛාවේ සමීකරණය අපි නිගමනට ලියා ගමුකෝ. අපි දන්නේ උන් ටික. සරල රේඛාවේ සමීකරණය මොකද්ද? y සමානයි mx ධන c. මේ දීලා තියෙන්නේ y සමානයි mx ධන c. ඔන්න ඕකනේ සරල රේඛාවේ සමීකරණය. හරි. අනුක්‍රමණය දන්නවා 2යි. 2 කියන එක එච්චරයි දන්නේ. c ව හොයන්න තියෙන්නේ. හරි අපි හොයමු. දැන් ওই සරල රේඛාවේ සමීකරණය මේකෙන් සරල ඕනෑම සරල රේඛාවේ සමීකරණය මෙන්න මේක. y සමානයි mx ධන c. හරි. දැන් මේකේ මම දන්නවා මේ වෙලාවේ මේ එක ලක්ෂයකට අදාළව x ගේ y ගේ ඛණ්ඩාංක දන්නවා. ඒ කියන්නේ එක ලක්ෂයකට අදාළව x ගේ y ගේ අගයන් දන්නවා. ඒ කියන්නේ ඒ ලක්ෂය ගත්තොත් එහෙම ඒ ලක්ෂයේ y ගේ අගය 3ක් වෙද්දී ඒ වෙලාවේ x ගේ අගය 2යි. එහෙනම් මෙන්න මේ සමීකරණය මට ලියන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය y ගේ අගය 3ක් වෙද්දී ඒ වෙලාවේ අනුක්‍රමණය 2යි අනුක්‍රමණය 2යි කියන එක මම පැහැදිලිව ලියගන්න. අනුක්‍රමණය 2යි x ගේ අගයත් ගුණ කිරීම 2යි ධන c. මෙන්න මේක පැහැදිලිද ඔයාලට? මේකෙන් කියවෙන්නේ
සරල රේඛාවක සමීකරණය තියෙනවා නම් ඒ සරල රේඛාවක සමීකරණය පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනෑම ලක්ෂයක khණ්ඩාංක හොයාගන්න. ඒ කියන්නේ x 5 දී y ගේ කීයද? ඉතින් එහෙම නැත්නම් x 1 දී y ගේ අගය කීයද? x 3 දී y ගේ අගය කීයද? එහෙම ඕනෙම අගයක් අපිට හොයාගන්න පුළුවන්. දැන් මේකේ අපිට දීලාම තියෙනවා x ගේ අගය 2 දී y ගේ අගය ධන 3යි කියලා. එහෙනම් අපිට අර සමීකරණයට ආදේශ කරගන්න පුළුවන්. මොකද මේ සමීකරණය පාවිච්චි කරලා ඕනෙම ලක්ෂයක් හොයාගන්න පුළුවන් නිසා. හරිද? ඒක නිසා දැන් මේකදී මම දාගන්නවා y ගේ අගය 3ක් වෙද්දී y ගේ අගය 3ක් වෙද්දී x ගේ අගය ඒ වෙලාවේ 2යි. මම මෙන්න මේ දෙක ලස්සනට ආදේශ කරගත්තා. ඒ වෙලාවේ මේ සමීකරණයේ අනුක්‍රමණය ධන 2යි. හරිද? ධන 2යි. අනුක්‍රමණය ධන 2යි. හරි. ඔන්න ඔහම ආදේශ කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ සමීකරණය විසඳලා මේ සමීකරණය සොලු කරලා මෙන්න මේ ප්‍රකාශනය සොලු කරලා c ට අගයක් ගන්න. ඒක කොහොමද වෙන්නේ? 3 සමානයි 2 වරක් 2 4 ධන c. එතකොට c ව තනි කරගන්න නම් මොකද කරන්නේ? c ව මේ පැත්ත තනි කරගන්න නම් 3 ඍණ 4 විදිහට මේ පැත්තට එනවා. එතකොට මේ වෙලාවේ c ගේ අගය ඍණ 1යි සමානයි c. මේ වෙලාවේ c ගේ අගය ඍණ 1යි. හරි? c ගේ අගය ඍණ 1යි. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩය ඍණ 1යි. අර මං කිව්වනේ අන්තක්ඛණ්ඩය ඍණ 1යි කියලා කියන්නේ එහෙනම් මේ සරල රේඛාව කැපිලා යන්න ඕනේ. සරල රේඛාව යන්නේ මෙන්න මෙහින් යන්නේ. මෙන්න මෙතනින් තමයි සරල රේඛාව ගමන් කරන්නේ. අන්තක්ඛණ්ඩය ඍණ 1යි කියලා කියන්නේ. හරි. මොකක්ද දාගන්න? හරි. දාගෙන අපිට කියලා තියෙනවා තව එකක්. එතනින් ඉවර නෑ. මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය ලියන්න කියලා. සරල රේඛාවේ සමීකරණය ලියනවා කියලා කියන්නේ y සමානයි mx ධන c ආකාරයෙන් සරල රේඛාවේ සමීකරණය ලියනවා. ඒ කියන්නේ සරල රේඛාවක සමීකරණය හොයලා ලියන්න කියලා කියන්නේ අපි මේ සරල රේඛාවේ සමීකරණේ m ටයි c ටයි අදාළ අගයන් ටික හොයාගන්නවා ඊට පස්සේ ලියනවා කියන එක. හරිද? මම මේක ලියලම් පෙන්නන්නම්. එතකොට මේක සරල රේඛාවේ සමීකරණය මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. y සමානයි m අනුක්‍රමණය 2යි x 2x c කියලා කියන්නේ මේ වෙලාවේ ඍණ 1යි. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. හරිද? මම මෙන්න මෙතන නිල් පාටින් ඇන්දේ මේගේ වෙන මේ සරල රේඛාවක සමීකරණයක් ගත්තොත් මෙයාගේ වෙනස් වෙන්නේ නැති පද තමයි. සරල රේඛාවක සමීකරණයක් ගත්තොත් එහෙම ඒ සරල රේඛාවේ සමීකරණය සරල රේඛාව කොච්චර දිග වුණත් කොච්චර දිගට ඇන්දත් සරල රේඛාවේ සමීකරණයේ අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. විචල්්‍ය නැහැ. හරිද? චලනය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ස්ථිරයි. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන උන් දෙන්න තමයි මෙන්න මේ x y කියන එක. ඒ නිසා අපිට ඒගොල්ලන්ට නිශ්චිතවම අංකයක් මේ ඉලක්කමක් අපි ලියන්නේ නැහැ සරල රේඛාවක සමීකරණය ලියද්දී. පැහැදිලිද? මේ x y කියලා කියන්නේ විචල්යන් නිසා තමයි ඒගොල්ලන්ට අපි ඉලක්කමක් ප්‍රකාශ කරවන්නේ නැත්තේ. මොකද x ගේ අගය x ගේ y ගේ අගයන් මේ සරල රේඛාවේ තනින් තැනට යද්දි වෙනස් වෙනවා. හැබැයි සරල රේඛාවේ කොතරට ගියත් එයාගේ අනුක්‍රමණය වෙනස් වෙන්නේ නැහැ. එයාගේ අන්තක්ඛණ්ඩය වෙනස් වෙන්නේ නැහැ. කොතනට ගිහිල්ලා බැලුවත් මේ සරල රේඛාවේ මෙතනට ගිහිල්ලා බැලුවත් මේ වෙලාවෙත් අනුක්‍රමණය ධන 2යි. ඒ වෙලාවට ඒ ලක්ෂයට අදාළව සරල රේඛාවේ අන්තක්ඛණ්ඩයත් ඍණ 1යි. එතකොට උන් දෙන්න කවදාවත් වෙනස් වෙන්නේ නැති නිසා තමයි අපි මේ සරල රේඛාවේ සමීකරණ ලියද්දී වෙනස් වෙන්නේ නැති ඒවුවන්ගේ අගයන් දාලා ලියන්න. වෙනස් වෙන ඒවුවන්ගේ අගයන් දාලා ලියන්න බෑ. මොකද උන් කොයිලේ වෙනස් වෙයිද කියන්න බෑ. ඒ නිසා සරල රේඛාවේ සමීකරණය ලියනවා නම් අපි හොයාගන්න ඕනේ සරල රේඛාවේ අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි දන්නවා නම් සරල රේඛාවේ සමීකරණය අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. y සමානයි mx ධන c ආකාරයෙන්. මේකේ අනුක්‍රමණයේ ධන 2 අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ ඍණ 1. හරි. ඔන්න ඕක තමයි පැහැදිලි කරවන්න ඕනේ උනේ. ඒ දෙවෙනි ප්‍රශ්නේ. ඒකත් ඊටම වැදගත් ප්‍රශ්නයක්. ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා අපි තව උදාහරණ ගණන් ටිකක් හදමු. වැඩේ සෙට් වෙයි සුප්‍රියටම ඊට පස්සේ.
හරි මේකත් දාගන්න. එන්න අපි 4 වෙනි ගානට 4 නෙමෙයි 3 වෙනි ගානට හදමු. 3 වෙනි ගාන හදලා 4 වෙනි ගානට එමු. මේක වගනවා මම. හරි 3 වෙනි ගාන. 3 වෙනි ගානේ කියලා තියෙනවා මෙන්න මෙහෙම. p කියලා ලක්ෂයක් දීලා තිනවා නැති අය ලියා ගන්න. p කියලා දාලා ලියා ගන්න. p ඍණ 3 ඍණ 4 3 p කියලා ලක්ෂයක් තියෙනවා ඛණ්ඩාංක තලයක් නේද? එයාගේ ඛණ්ඩාංක ඍණ 4 3 ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක අන්තක්ඛණ්ඩය 3 වේ. p ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක අන්තක්ඛණ්ඩය ඍණ 3 වේ. p කියලා ලියලා ඍණ 4 3 කියලා දාලා ලක්ෂ්‍ය හරහා ගමන් කරන සරල රේඛාවක අන්තක්ඛණ්ඩය ඍණ 3 වේ. ඍණ 3 වේ. මෙම සරල රේඛාවේ අනුක්‍රමණය ගණනය කරන්න. මෙම සරල රේඛාවේ අනුක්‍රමණය ගණනය කරන්න එම සරල රේඛාවේ සමීකරණයද ලියා දක්වන්න. එම සරල රේඛාවේ සමීකරණයද ලියා දක්වන්න. හරි. වැඩේ පටන් ගමු. දැන් මේ වැඩේ වාට සෙට් වුණා නම් වැඩේ තේරුණා නම් ලස්සනට තේරුණා නම් වීඩියෝ එක නවත්තලා ඔයා තනියම මේ ගාන හදලා හරිද බලන්න උත්තරේ මාත් එක්ක චෙක් කරගන්න. හරිද? මම දැන් ඒකට ඔයාලට මේ ටයිම් එක දෙන්නේ වීඩියෝ එක නවත්තලා ඔයාලට වැඩේ තේරුණා නම් මේ ගාන මෙහෙම වීඩියෝ එක පෝස් කරලා ඔයා තනියම ලියන්න. තනියම ලියලා ඔයාගේ උත්තරේ හරිද බලන්න ආයි වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. හරි. මම හදනවා තේරිච්ච කට්ටිය වැඩේ පටන් ගන්න වීඩියෝ එක නවත්තලා. හරි. මෙහෙමයි. p අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්නලු. ඒ වගේම සමීකරණයක් ලියලා දානලු. ඛණ්ඩාංක තලයකුත් දාගමුකෝ අපි පොඩියට දාගමුකෝ. ඔන්න ඛණ්ඩාංක තලයේ ඉන්නවා p කියලා ලක්ෂයක් ඉන්නවා. p කියන ලක්ෂයේ ඉන්නේ මෙතන ඍණ 4 ධන 3 y ගේ ධන 3 මෙන්න මෙතන ඉන්නවා p කියලා ලක්ෂයක්. මෙතන ඉන්නවා x y මෙයාගේ අන්තක්ඛණ්ඩයේ ඍණ 3යිලු. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ සරල රේඛාවක් y අක්ෂයේ ඡේදනය වෙන තැන. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයේ ඍණ 3යි කියලා කියන්නේ මෙන්න මෙතන ඍණ 3යි. ඒ කියන්නේ මෙන්න මේ p ලක්ෂය හරහා ගමන් කරන සරල රේඛාවක් තිබ්බොත් එහෙම. එයා ගමන් කරන්නේ කවුරු හරහාද කියන එක අපිට අදහසක් ගන්න පුළුවන්. කවුරු හරහාද ගමන් කරන්නේ? p ලක්ෂය හරහා යන සරල රේඛාව ගමන් කරන්නේ මෙන්න මේ ඍණ 3 හරහා තමයි යන්නේ. ලක්ෂ දෙකක් අපිට අන්තක්ඛණ්ඩය දීලා තිබ්බොත් එහෙම ලක්ෂ දෙකක් තියෙනවා නම් අපිට සරල රේඛාවක් අඳින්න පුළුවන්. දැන් අන්තක්ඛණ්ඩය දීලා තිබ්බොත් එහෙම එතන ලොකියාම එක ලක්ෂයක් ඇවිල්ලා අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ c නේ. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මෙන්න මෙතනනේ. c ගේ c ලක්ෂයේ ඛණ්ඩාංක අන්තක්ඛණ්ඩයේ ඛණ්ඩාංක විදිහට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයා පිහිටලා මෙන්න මේ ලක්ෂය පිහිටලා තියෙන්නේ කොතනද? x බිඳුවේ y ගේ ඍණ 3 කියන තැන තමයි ඉන්නේ. එතකොට මෙතන අපිට c කියන ලක්ෂයත් හම්බ වෙනවා. ලක්ෂ දෙකක් තියෙනවනේ අපිට සරල රේඛාවක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි හරිම සරල රේඛාව. ඍණ 3 හරහා ගමන් කරන සරල රේඛාවක් තියෙනවා. ඔන්න ඒ සරල රේඛාවේ අනුක්‍රමණය හොයලා අන්තක්ඛණ්ඩය හොයාගන්න තියෙනවා. හරි. අනුක්‍රමණය හොයලා අන්තක්ඛණ්ඩය හොයාගන්න තියෙනවා. හරි. හදමු එහෙනම්. අනුක්‍රමණය හොයන්න ආකාර දෙකක් තියෙනවා. අනුක්‍රමණය හොයන්න ආකාර දෙකක් තියෙනවා. ඔයාලට කැමති නම් සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔයා මෙන්න මෙතන ලක්ෂයයි මේ ලක්ෂයයි දන්නවනේ. ඔයා දන්නවා දැන් ලක්ෂ දෙකක් දන්නවා නම් ඒ ලක්ෂ දෙක යා කරාට පස්සේ නිර්මාණය වෙන සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න සමීකරණයක් තියෙනවා. අන්නේ සමීකරණය පාවිච්චි කළත් මෙන්න මේ ලක්ෂ දෙකේ නිර්මාණය කරාට ලක්ෂ දෙක යා කරාට පස්සේ නිර්මාණය වෙන සරල රේඛාවේ සමීකරණය ලබා ගන්න පුළුවන්. හරි. මම දැන් යනවා අර සරල රේඛාවේ සමීකරණයට ආදේශ කරලා අනුක්‍රමණය හොයා ගන්න. හරිද? ඒක මම පාවිච්චි කරනවා. අර අනුක්‍රමණය හදුවත් පාවිච්චි කරලා හදුවත් අනුක්‍රමණයේ උත්තර දෙකම සමාන උත්තර දෙකක් එන්නේ. හරි. මම දැන් යන්නේ අර ක්‍රමයෙන් අනුක්‍රමණය හොයා ගන්න. දැන් මම මේ වෙලාවේ p කියන ලක්ෂයක් දන්නවා. p කියන ලක්ෂයක් දන්න නිසා p කියන ලක්ෂයේ p ලක්ෂයට අදාළව p ලක්ෂයේ
p ලක්ෂයේ x සමානයි p ලක්ෂයට අදාළ x යාගේ ඍණ 4යි එයාගේ y සමානයි ධන 3යි. ඔහොම දාගත්තා. හරි අපේ සමීකරණය මොකද්ද? y සමානයි mx ධන c. එතකොට මේ වෙලාවේ y ගියාගේ කීයද? මෙන්න මේ ලක්ෂයට අදාළ p කියන ලක්ෂයට අදාළව y ගියාගේ 3යි. අනුක්‍රමණය m ගියාගේ තමයි හොයන්න ඕනේ. යාව දන්නේ නැහැ. m දන්නේ නැහැ. p කියන ලක්ෂයට අදාළව x ගියාගේ x ගියාගේ ඍණ 4යි. ඍණ 4 ගුණ කිරීම ඍණ 4. හරිද? හරිද? ධන c කියලා කියන්නේ මෙන්න මෙයාගේ c අන්තක්ඛණ්ඩය මේ වෙලාවේ කීයද? අන්තක්ඛණ්ඩය මේ වෙලාවේ ඍණ 3යි. ධන c ධන ලකුණ දාන්න වෙන්නේ නැහැ. එතකොට අපිට ඍණ ලකුණක් දාන්න වෙන්නේ ඍණ 3යි. ඒතර මේක තව පොඩ්ඩක් සුළු කරොත් එහෙම 3 සමානයි ඍණ 4යි m ඍණ 3. ඔන්න ඔහම එකක් එනවා. හරි. දැන් මෙතන තනි කරගන්න තියෙන කවුද? මෙන්න මේ m කියන කෙනාව. m කියන කෙනාව තනි කරගමු. 3 මෙන්න මේ ඍණ 3ව සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනාවොත් එහෙම ධන 3 වෙනවා සමානයි ඍණ 4යි m. ඔහම ගන්න පුළුවන්. 3 ධන 3 කියලා කියන්නේ 6යි සමානයි ඍණ 4යි m. එතකොට m සමානයි 6 බෙදීම ඍණ 4. 6 බෙදීම ඍණ 4 කියලා කියන්නේ උත්තරේ ඔකට එනවා. ඍණ 1.5යි m කියලා. ඍණ 1.5යි m කියලා. අනුක්‍රමණය ඔය විදිහට දාගත්තා. මෙන්න මෙතන වැදගත් පොයින්ට් එකක් ඒ තමයි මේ. ඔක දාගෙන මේ කතාව අහන්න, ඔක ලියාගෙන මේ කතාව අහන්න. දැන් අපි කරේ y සමානයි mx ධන c කියන සමීකරණයට මෙන්න p ලක්ෂයේ අදාළ කණ්ඩාංක ආදේශ කරන්නේ. දැන් තව ළමෙක්ට හිතෙන්න පුළුවන් y සමානයි mx ධන c කියන සමීකරණයට මම ආදේශ කරනවා මෙන්න මෙතන c ලක්ෂයට අදාළ කණ්ඩාංක ආදේශ කරලා උත්තරේ ගන්නවා කියලා. එහෙම කරන්න බෑ. ඇයි දන්නවද? එහෙම කරන්න බැරි. දැන් අපි c ලක්ෂයට අදාළ කණ්ඩාංක ආදේශ කරොත් එහෙම y සමානයි y සමානයි mx ධන c නේ. c ලක්ෂයට අදාළව ගත්තොත් එහෙම හරිද? c ලක්ෂයට අදාළව ගත්තොත් එහෙම y කියලා කියන්නේ c ලක්ෂයට අදාළව y ගියාගේ ඍණ 3යි. m ගියාගේ තමයි හොයන්න ඕනේ. ඒ වෙලාවේ x ගියාගේ කීයද? x ගියාගේ c ලක්ෂයට අදාළව x ගියාගේ බිඳුවයි ගුණ කිරීම බිඳුව ධන c. එතකොට මේ වෙලාවේ ඍණ 3 සමානයි m ගුණ කිරීම බිඳුව කියලා කියන්නේ බිඳුවයි ධන c. එතකොට ඍණ 3 සමානයි c කියලා නිකම්ම අපිට අර m කියන එක නා නැත්තටම නැති වෙලා යනවා. දැන් මෙතන x ගියාගේ බිඳුවක් වුණොත් එහෙම m බිඳුවෙන් ගුණ කරොත් එහෙම බිඳුවයිනේ. එතකොට මේ වෙලාවේ හොඳට බලන්න මෙන්න මේ x ගියාගේ බිඳුවක් වෙලා ඉන්න බෑ මේ වෙලාවේ. හරිද? මෙතන x ගියාගේ බිඳුවක් වෙලා තිබුණ නැත්නම් බිඳුවක් වෙලා තිබ්බොත් එහෙම අපිට උත්තරේ එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයේ කණ්ඩාංක අරන් ඔය ගාන හදන්න බෑ. හරිද? ඒ කියන්නේ පිටින් අන්තක්ඛණ්ඩයේ පිටින් දීලා තියෙන ලක්ෂයක් අරන් තමයි හදන්න ඕනේ. පැහැදිලිද කියපු දේ? x ගියාගේ බිඳුවක් වෙලා තිබ්බොත් එහෙම අනුක්‍රමණය මෙතන අනුක්‍රමණය m ගුණ කිරීම බිඳුවක් වෙන නිසා අපිට නිවැරදි උත්තරයක් ගන්න බෑ. ඔය වගේ තර්කات ඉදිරිපත් කරනවා සමහර ළමයි. ඒක තමයි මම ඔය හදලා පෙන්නන්නේ. මෙන්න මේක තමයි හරිම වැඩේ. හරි අනුක්‍රමණය දන්නවනම් සරල රේඛාවේ සමීකරණය ලියන්න කියලා තියෙනවා. කොහොමද සරල රේඛාවේ සමීකරණය ලියන්නේ? සරල රේඛාවේ සමීකරණය ලියන්නේ y සමානයි mx ධන c ආකාරයෙන්. එතකොට y සමානයි අනුක්‍රමණය කීයද මෙයාගේ? ඍණ 1.5යි x අන්තක්ඛණ්ඩයේ කීයද? ඍණ 3යි. ඔන්න සරල රේඛාවේ සමීකරණයක් ලියුවා. y සමානයි ඍණ 1.5යි x ඍණ 3. සරල රේඛාවේ සමීකරණයක් ලියුවා.
හරි වැඩේ හරි. අනුක්‍රමණය හෙව්වා. සරල රේඛාවේ සමීකරණය ලියුවා. සරල රේඛාවේ සමීකරණය ලියන්න කියන එක ඔයා දැන් දන්නවා. xy කියලා කියන්නේ මෙයාගේ විචලනයන්. ඒ කියන්නේ හැම වෙලේම වෙනස් වෙන අගයන්. වෙනස් වෙන්නේ නැති අගයන් දෙකට අංකයක්. ඒ කියන්නේ වටිනාකමක් කරන් තමයි අපි සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්නේ. හරිද? ඒ කියන්නේ x යි y යි අගයන් අපි ලියන්නේ නැහැ සරල රේඛාවේ සමීකරණය ලියන්න කිව්වොත් එහෙම. මොකද උන් දෙන්න හැම වෙලේම වෙනස් වෙනවා විචලනයන් නිසා. හරි විචලනය වෙන්නේ නැත්තේ අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩයයි. ඒක නිසා සරල රේඛාවේ සමීකරණය ලියන්න කියලා තිබ්බොත් එහෙම ඔයා අනිවාර්යෙන්ම හොයාගන්න ඕනේ. ඒ සරල රේඛාවේ අනුක්‍රමණය කීයද අන්තක්ඛණ්ඩය කීයද කියලා ඒගොල්ලන්ගේ අගයන් හොයාගෙන ඉන්න ඕනේ සරල රේඛාවේ සමීකරණය ලියන්න. හරි පැහැදිලි ඇති. හරි ඔකක් දාගන්න එන්න 4 වෙනි ගානට. හතරවෙනි ගාන කියලා තියෙනවා y සමානයි 2x ඍණ 1 වන සරල රේඛාව කාර්ටසියානු ඛණ්ඩාංග තලයක් මත ඇඳ දක්වන්න. y සමානයි 2x ඍණ 1 වන සරල රේඛාව කාර්ටසියානු ඛණ්ඩාංග තලයක් මත ඇඳ දක්වන්නලු. කියන්නේ මේක නම් O level කාලේ කරපු වැඩක්. මම ওই සරල රේඛාවේ සමීකරණය ඇසුරෙන් ඔය සරල රේඛාවක් නිර්මාණය කරගන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි ඔයාලට ආයෙක මතක් වෙන්න තමයි ඔය ප්‍රශ්නේ දැම්මේ. එතකොට කියලා තියෙනවා y සමානයි 2x ඍණ 1 කියන සරල රේඛාවේ සමීකරණය දීලා තිනවා. y සමානයි 2x ඍණ 1 කියන සරල රේඛාවක සමීකරණයක් දීලා තිනවා. ඔන්න ඔක පාවිච්චි කරලා මෙන්න මේ ඛණ්ඩාංග තලයේ මත ඔය සරල රේඛාව අඳින්නලු. හරි අපි අඳිමු. කොහොමද? සරල රේඛාවක් අඳින්න නම් මොකක්ද තියෙන්න ඕනේ? ලක්ෂ. ලක්ෂ කියලා කියන්නේ ලක්ෂයක් තියෙනවා. ලක්ෂ දෙකක් තියෙනවා. අවම වශයෙන් ලක්ෂ දෙකක් තියෙනවා. මොනවා හරි ලක්ෂ දෙකක් තියෙනවා. හරිද? මොනවා හරි ලක්ෂ දෙකක් තියෙනෝනේ. ලක්ෂ දෙකේ ඛණ්ඩාංක අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි මොකද්ද කරේවා වල කාර්ය කරන්න ඇති මෙන්න මෙහෙම. xy කියලා අගය වගේවක් ගැහුවා. xy මොම කරා. x සමානයි ඍණ 1 දී y ගේ අගය කීයද? x සමානයි බිඳුවේදී අගය කීයද? x සමානයි 1 දී අගය කීයද? හොම හොයන්න ඇති. මට ලක්ෂ දෙකක් තිබ්බොත් ඇතිනේ මේක ඇඳගන්න නේ. වැඩේ කරගන්න මගේ වැඩේ කරගන්න. හරි. හරිද? මම බලනවා. හරිද? වැඩේ බැරිනේ. මම බලනවා x ගේ අගය ඍණ 1ක් වෙලාවට y ගේ අගය කීයද කියලා. එහෙනම් මම බලනවා ඉස්සෙල්ලාම ගන්නේ x සමානයි ඍණ 1 විට y හි අගය. x සමානයි ඍණ 1 වෙලාවට y ගේ අගය හොයන්න. මොකද්ද දාන සමීකරණය? අපේ සමීකරණය දන්නවා y සමානයි mx ධනස් y සමානයි මේ සමීකරණය දිනනවා 2x ඍණ 1 කියලා සමීකරණය දීලා තියෙනවානේ. එතකොට මේකේ මෙන්න මෙතන x ගේ අගය ඍණ 1ක් වෙලාවට y ගේ අගය කීයද කියන එක බලන්න යන්නේ. එහෙනම් අපි මේ සමීකරණයට ආදර්ශ කරනවා y සමානයි මේ වෙලාව අපිට හොයාගන්න ඕනේ x ගේ ඍණ 1 දී y ගේ කීයද කියලා. එහෙනම් බලනවා 2 x කියලා කියන්නේ ගුණ කිරීම ඍණ 1 මෙතන ඍණ 1 අනුග්‍රහීම ඍණ 1. හරි දැන් මොකද කරන්නේ? y සමානයි. දැන් මෙතන මොකද කරන්නේ? 2 ගුණ කිරීම ඍණ 1. ඉස්සෙල්ලාම අපි මේ වගේ එකක් දැක්කොත් එහෙනම් මොකද කරන්නේ? මෙතන තියෙනවා ගුණ කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා. ඉස්සෙල්ලාම කරලා ඉන්නේ ගුණ කිරීම ටික තමයි කරලා ඉන්නේ මෙතන. 2 ගුණ කිරීම ඍණ 1 කියලා කියන්නේ සමානයි ඍණ 2 ඍණ 1. දැන් මෙතන ඍණ 2 ඍණ 1 ඍණ 2 ඍණ 1 මොකද උත්තරේ අවසානයේ y සමානයි ඍණ 3යි. ඍණ 2 ඍණ 1. ඒ කියන්නේ y සමානයි ඍණ 3යි. වැඩේ හරි? හරි. ඊට පස්සේ බලමු එහෙනම් x සමානයි බිඳුවේදී y ගේ අගය කීයද කියලා. ඒ කියන්නේ x සමානයි බිඳුවේදී y හි අගය. y සමානයි mx ධන c නේ අපේ ප්‍රස්ථාරයේ සමීකරණය. ඒතකොට y සමානයි 2x ඍණ 1 කියලා ප්‍රස්ථාරයේ සමීකරණය දීලා තියෙනවා. මේ වෙලාවේ එහෙනම් x ගේ අගය බිඳුවක් වෙලාවට y ගේ අගය කීයද කියලා බලන්න තියෙනවා. එතකොට y සමානයි 2 x ගේ අගය මේ වෙලාවේ ගුණ කිරීම බිඳුව ඍණ 1. ඊට y සමානයි දෙවරක් බිඳුව ඍණ 1. එතකොට y සමානයි බිඳුව ඍණ 1 කියලා කියන්නේ බිඳුවෙන් අඩු කරන්න එකක්. ඒ කියන්නේ
ඍණ 1යි. එතකොට ඔය කියන්නේ x සමානයි බිඳුවේදී y ගේ අගය ඍණ 1යි. හරි. ඔන්න ලක්ෂ දෙකක් දන්නවා දැන්. ලක්ෂ දෙකක් දන්නවා කියලා කියන්නේ x සමානයි ඍණ 1ේදී x ඍණ 1ේදී y ගේ අගය ඍණ 3යිලු. ඒ කියන්නේ x ඍණ 1ේදී y ගේ අගය ඍණ 3යි කියලා කියන්නේ මෙන්න මෙතන ඉන්නේ. ඊට පස්සේ x සමානයි බිඳුවේදී y ගේ අගය ඍණ 1යිලු. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්නේ දෙවෙනි ලක්ෂය. දැන් ලක්ෂ දෙකක් දන්නවා නම් අවම වශයෙන් ලක්ෂ දෙකක් දන්නවා නම් මට පුළුවන් සරල රේඛාවක් නිර්මාණය කරගන්න. මට ওই ලක්ෂ දෙක ඇති මෙන්න මේ සරල රේඛාවන් ඉන්න අඩරිවුල තිබ්බා ගැව්වා මේ මීරා. ඔය යන්නේ ඔය සරල රේඛාව. හරි. වැඩේ කොට. එතකොට මේ සරල රේඛාවේ අනුක්‍රමණයේ ධන දෙකයි අන්තක්ඛණ්ඩේ ඍණ 1යි ඍණ 1 කියන එක ලස්සනට ඔය සමීකරණයට ආදේශ කරාට පස්සේ ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? වැඩේ කොට එහෙනම් ඔකක් දාගන්න මෙයා x මෙයා y ඔකක් දාගන්න. තව ඕනනම් ඔයාට ඕනනම් මෙතනින් එහාට x සමානයි 1 දී අගය කීයද x සමානයි 2 දී අගය කීයද කියලා ඔහොම ඕනනම් ඔයාට ඕනනම් අවශ්‍ය නම් තව පොඩ්ඩක් දික් කරගෙන බලන්න. x සමානයි 1 දී සාමාන්‍යයෙන් එහෙනම් මෙන්න මේ හරි අගයක් එයි. කොහොමයි? මේ නිකන් පරිමාණයට ඇඳපු ප්‍රස්ථාරයක් නෙමෙයිනේ. හරියම ප්‍රස්ථාර කොලයක ඇඳපු එකක් නෙමෙයිනේ. ඔයගේ කොලයේදී පොඩි පොඩි වෙනස්කම් කිරීමේදී දල සරහනක් තමයි ඔය ඇඳේ. හරි? හරි දාගන්න. පස්වෙනි ගානට එමු. පස්වෙනි ගානේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඒක ටිකක් විශේෂ ගානක්. A කියලා ලක්ෂයක් දීලා තියෙනවා. මේක ලියා ගන්න සටහන් පොතේ නෝට් එක ලියා ගන්න ළමයි. A ඍණ 2 ඍණ 2 හා A ඍණ 2 ඍණ 2 හා B කියලා එකක් දීලා තියෙනවා. හා B කියලා ලක්ෂයක් දීලා තියෙනවා. 8 3 A ඍණ 2 ඍණ 2 හා B 8 3 ලක්ෂය ආකාරයෙන් නිර්මාණය වන සරල රේඛාවේ සමීකරණය සොයන්න කියලා තියෙනවා. A කියලා මේක දාගත්තා හා B 8 3 ලක්ෂය ආකාරයෙන් නිර්මාණය වෙන සරල රේඛාවේ සමීකරණය හොයන්න කියලා තියෙනවා ප්‍රශ්නයක්. හරි. වැඩේ කරන්නේ කොහොමද බලමු. හරි. ලක්ෂ දෙකක් දීලා තියෙනවා නම් මේකට ඔයාගේ ඔළුවට හොඳ අයිඩියා එකක් යන්න මම අනිවාර්යෙන් කියනවා මුලින්ම රූප සරහනක් දාගන්න පුළුවන් නම් රූප සරහන දාගන්න. හරි. රූප සරහන දාගමු එහෙනම්. ඇයි මං එහෙම කියන්නේ කිව්වොත් එහෙම දැන් මේ ගාණක් වචනෙන් කියලා තියෙනවට වඩා ඔයා රූප සරහනක් දාගත්තොත් එහෙම රූප සරහන ඇසුරෙන් තේරුම් ගන්නවා ඔයාලට මාර ලේසි. ඒකට හේතුව තමයි අපිට අපේ ඔළුව හැදිලා තියෙන්නේ. අපේ ඔළුවට පුළුවන් ඔය වචනෙන් විස්තර කරලා තියෙනවා ඒවට වඩා පහසුවෙන් පුළුවන් අපිට ඒ රූප සරහන් කියන දේවල් තේරුම් ගන්න පුළුවන් අපේ ඔළුවට. ඒක නිසා ඔයාලට රූප සරහනක් දාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් රූප සරහනක් දාගන්න. ඒක මගින් ඔයාලට ගාන තේරුම් ගැනීමේ හැකියාව ගොඩාක් වැඩි වෙයි. එහෙම නැතුව මේක නිකන් භාගයට තේරුම් අරන් හදන්න ගියොත් එහෙම ඔයාට වර්ධින දන ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි. ඒ නිසා අනිවාර්යෙන් රූප සරහනක් දාගන්න. හරි බලමු වැඩේ. xy කියලා කණ්ඩායම තලයක් රූප සරහනට දාගමු. මෙහෙම xy කියලා කණ්ඩායම තලයක් හදන්න ඉස්සෙල්ලාම මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි මේක. චූටියට ස්ටෙප් එකකින් ස්ටෙප් එක රූප සරහන අඳුමු අපි. xy කියලා කණ්ඩායම තලයක් තියෙනවා. හරි. ඒකේ ලක්ෂ දෙකක් තියෙනවා a හා b කියලා. ඒ ලක්ෂය කොහෙද ඉන්නේ? ඒ ලක්ෂය ඉන්නේ ඍණ 2 ඍණ 2. ඒ ලක්ෂය ඉන්නේ කොහෙද? ඍණ 2 ඍණ 2. එතකොට ඒකේ ඍණ 2 කියලා කියන්නේ x ගේ ඍණ 2 y ගේ ඍණ 2. ඔන්න ඔතන ඉන්නවනේ. එතකොට මෙන්න මෙතන මෙන්න මේ තර ඉන්නවා a කියන ලක්ෂය. ඊට පස්සේ b කියන එක කෙනා ඉන්නේ කොහෙද? 8 3. 8 3 කියලා කියන්නේ මේ හරියම දා ගන්නවා 8 කියලා. 3 කියන එක කෙනා මෙන්න මේ හරිය දා ගන්නවා. එතකොට මෙන්න මෙතන ඉන්නවා B කියලා කියන එක නම මහ ලොකු අමාරුවක් නැහැ. දාලා සරහනක් දාගන්න. මේ හරියටම අර ප්‍රස්ථාර කොළ අරන් එහෙම කොටු ගහලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ අටුවල ගත්තා, පැන්සල ගත්තා, මෙහෙම XY කණ්ඩායම තලයක් ගැහුවා ඇඳා. හරිද? AB කියන ලක්ෂ දෙකේ යා කරමු එහෙනම් ඔන්න AB කියන ලක්ෂ දෙකේ යා කරාට පස්සේ නිර්මාණය වෙනවා සරල රේඛාවක්. ඔන්න සරල රේඛාවත් හරි. වැඩේ හරි. මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය අහනවා. සරල රේඛාවේ සමීකරණය. අපි දන්නවා සරල රේඛාවක සමීකරණයක් නම් මොන විදිහටද දෙන්න ඕනේ? y සමානයි mx ධන c ආකාරයෙන්. y සමානයි mx
ධන C ආකාරයෙන් තමයි සරල රේඛාවක සමීකරණයක් ඉන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට තියන්න ඕනේ මෙයාගේ. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය දැනගෙන ඉන්න ඕනේ, අන්තක්ඛණ්ඩය දැනගෙන ඉන්න ඕනේ. සමහර වෙලාවෙ මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්. ඒක තමයි. දැන් ඔයාලට තේරෙනවා දැන් ඔයාලට කියනවා අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? y අක්ෂයේ ඡේදනය වෙන තැන. සමහර විට ඔයා ගහගත්ත chart එකේ මෙන්න මෙතන ඔයාගේ ඍණ දෙක කියලාගෙන මෙන්න මේ හරිය ඔයාලා ලකුණු කරලා තියෙන්න පුළුවන් ඍණ එක කියලා. ඇත්තටම මේක පරිමාණයට අනුව එකක්ද නෑනේ, මේක දල සටහනන්නේ. ඒක නිසා මෙතන ඔයාලට නිකන් ගෙස් කරලා ගන්න බෑ. මෙතන අපි අගේ ගණනය කරගන්න ඕනි. ගණනය කරලාම තමයි ගන්න ඕනේ. මෙතන අපි උපකල්පනය කරලා ගන්න බෑ. මම මේ කියන දේ තේරෙන්නේ නැති. මෙතනනේ ඡේදනය වෙලා තින්නේ. ආයෙනම් මෙතන ඍණ එක වෙන්නේ නැති කියලා එහෙම හිතා ගන්න බෑ අපිට. හරිද? මේක දල සටහනක් ඇන්දේ ප්‍රස්ථාර කොලේ අර ලක්ෂ්‍ය හරියට පරිමාණයට ඇන්දනම් මෙතන අර අගේ හරියට එනවා. හැබැයි ප්‍රස්ථාර කොලයක් නෙමෙයිනේ. එහෙම කොලක් නෑනේ අපිට. ඒතකොට ඒ වගේ තැන් වලදී අපි ගණනය කරලා තමයි වැඩේ කරන්න ඕනේ. අපිට ගණනය කරලා තමයි මේ යගේ ප්‍රකාශ කරන්න තියෙන්නේ. C කොහොමද? M කොහොමද හොයන්නේ කියන එක තමයි අපි දන්නේ. ඒ කියන්නේ සරල රේඛාවේ සමීකරණය ලියනවා කියලා කියන්නේ අනුක්‍රමණයටයි අන්තක්ඛණ්ඩයටයි අගයන් ගන්න එකනේ. හරි. ඒ දෙක හොයාගන්න එක තියෙනවා. හරි. එහෙනම් අපි බලමු. ඉස්සෙල්ලාම ඔන්නේ සරල රේඛාවේ අනුක්‍රමණය කියන එක හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය කියන එක හොයාගන්න පුළුවන්. ඒක ලේසි. කොහොමද හොයන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා පුළුවන් නම් ගාන ඉස්සරහට හදාගෙන යන්න. නැත්තම් මාත් එක්ක ගාන හදමු. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේදී මම අනුක්‍රමණය ගැන කතා කරා. අනුක්‍රමණය ගණනය කරන්න මෙන්න මෙහෙම සමීකරණයක් තියෙනවා. අනුක්‍රමණය m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2 කියලා සමීකරණයක් ඉගෙන ගත්තා ඔයා. අනුක්‍රමණය හොයන්න. මතක ඇති අනිවාර්යෙන් ඔයාලට මතකයි මේ දේ. m සමානයි. හරිද? අනිවාර්යෙන් මතකයි. කොහොමද කරේ? ලක්ෂ දෙකක් දීලා තියෙනවා නම් ඒ ලක්ෂ දෙක යා කරාට පස්සේ නිර්මාණය වෙන සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කියන සමීකරණය. හරි. මොකක්ද අපේ ලක්ෂ දෙක? ලක්ෂ දෙක තමයි මෙන්න මේ AB කියන ලක්ෂ දෙක. හරි. අපි ඔය AB කියන ලක්ෂ දෙක මෙහෙම පැත්තකින් ලියාගත්තා. මොකද්ද කරේ? ඔයා ලක්ෂයක් දැක්කට පස්සේ ඒ ලක්ෂයට අදාළව x ගේ කණ්ඩාංක ඉන්නවා y ගේ කණ්ඩාංක ඉන්නවා. මොකද්ද කරේ අපි ඒ දවස්වල ඉස්සර කලින් වීඩියෝ එකේදී එහෙම ලක්ෂ දෙක වා පැත්තකින් ලියාගත්තා. ලියාගෙන මොකද්ද කරේ? ඒ ලක්ෂයට අදාළව කණ්ඩාංක ඉන්නවා. ඒ ලක්ෂයට අදාළව x ගේ කණ්ඩාංකයක් ඉන්නවා. ඒ ලක්ෂයට අදාළව y ගේ කණ්ඩාංකයක් ඉන්නවා. ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ ඒ ලක්ෂයට අදාළව x ගේ කණ්ඩාංකය. ඊට පස්සේ ඒ ලක්ෂයට අදාළව y ගේ කණ්ඩාංකය හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ b කියන ලක්ෂය ගත්තොත් එහෙනම් b ලක්ෂයෙත් ඉන්නවා b ලක්ෂයට අදාළව x ගේ කණ්ඩාංකයක්, b ලක්ෂයට අදාළව y ගේ කණ්ඩාංකයක් ඉන්නවා. ඔන්නෝම ඉන්නවා. ඒක අඳුර ගන්නවා. ඒක ඔයාලට පේන්න ඕනේ. දැන් මුන් කට්ටිය මේක වගේනේ. මං ඒ ලක්ෂයට අදාළව x ගේ කණ්ඩාංකයට මම කියනවා x1 කියලා. ඒ ලක්ෂයට අදාළව y ගේ කණ්ඩාංකයට මම කියනවා y1 කියලා. මෙයා x1 වෙච්ච නිසා මෙයා y1 කියලා මම කියනවා. b ලක්ෂයට අදාළව x ගේ කණ්ඩාංකයට මම කියනවා x2 කියලා. b ලක්ෂයට අදාළව y ගේ කණ්ඩාංකයට මම කියනවා y2 කියලා. ඔන්නෝම නම් දාගත්තා. මතක ඇතිනේ නේ. ලක්ෂ දෙකක් යා කරාට පස්සේ නිර්මාණය වෙන සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්න ඔන්නෝම වැඩක් කරා. මතක ඇතිනේ. හරි. මොකද්ද කරේ? ලක්ෂ දෙකට අදාළව කණ්ඩාංක දෙක අරන් උන් දෙන්න නම් කරගත්තා. නම් කරගන්න එක මම කිව්වා මේක මේකෙදි අනිවාර්ය වැඩක්, වැදගත් වැඩක්. ගාන වරදින්න නැතුව හරියට උත්තරේ ගන්න ඕන නම් මේ වැඩේ කරන්න කියලා. හරි. එහෙනම් දැන් තියෙන්නේ අපිට හිත ඉන්න දෙයක් නැහැ. මෙන්න මේකේ අගයන් ටික අරන් කෙලින්ම ගිහිල්ලා අතනට ආදේශ කරවන්න තියෙන්නේ. හරි. මොකද්ද කරවන්න තියෙන්නේ? අනුක්‍රමණය m සමානයි y1 කියලා කියන්නේ මොකද්ද මේ වෙලාවේ? y1 කියලා කියන්නේ ඍණ 2. ඍණ 2. ඍණ y2 කියලා කියන්නේ කවුද? y2 කියලා කියන්නේ මේ වෙලාවේ 3 බෙදීම x1 කියලා කියන්නේ මෙන්න මෙතන ඍණ 2. x2 කියලා කියන්නේ මේ වෙලාවේ එයාගේ ඍණ 8. මැද ලකුණක් තියෙනවා ඍණ ලකුණක්. ඍණ ලකුණ අනිවාර්යෙන් තියෙනවා. ඍණ 8. හරි. දැන් සුළු කරමු. m සමානයි කීයද? ඍණ 2 ඍණ 3. ඍණ 2 ඍණ 3 සුළු කරාට පස්සේ ඉර උඩ එනවා ඍණ 5 කියලා. ඉර යට ඉන්නවා. ඍණ 2 ඍණ 8. එතකොට ඍණ 2 ඍණ 8 සුළු කරාට පස්සේ ඉර යට එනවා ඍණ 10 කියලා. ඍණ 5 බෙදීම ඍණ 10.
ඍණ ලකුණකින් බෙදන්න තියෙන්නේ. අවසාන උත්තරේ මොකද්ද වෙන්නේ? ධන ලකුණක් එන්නේ. එතකොට ඍණ 5 බෙදීම ඍණ 10 කියලා කියන්නේ m සමානයි. ඍණ 5 බෙදීම ඍණ 10 කියලා කියන්නේ ධන භාගයයි. ධන භාගය කියලා කියන්නේ ධන 0.5යි කියලා වට උත්තරයක් ගන්න පුළුවන්. අනුක්‍රමණය 0.5යි. පැහැදිලි වෙන්නේ නැති දාගන්න ගාන ආපහු පාරක් තේරුම් නැත්තම් ආයත වීඩියෝ එක ආපස්සට අරන් ආපහු බලන්න. මේක විශේෂ ගානක් මේ වගේ ගණන් එන්න පුළුවන් ඈ. හරි. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ අපිට කියලා තියෙනවා ඔන්නේ සරල රේඛාවේ සමීකරණයක් හොයන්න ඕන. සමීකරණයක් ලියා දක්වන්න ඕන. මේ ටික ලියා ගන්න වෙලාව දෙනවා වීඩියෝ පෝස්ට් කරලා ඔයා දන්නවනේ දැන් සිස්ටම් එක වීඩියෝ පෝස්ට් කරලා වීඩියෝ එක ඔයාගේ නෝට් එක හදාගන්න ඉස්සරහට එමු. හරි. දැන් තියෙන්නේ මොකද්ද අනුක්‍රමණය දන්නවා. එහෙනම් අපේ මේ අන්තක්කණ්ඩය හොයාගෙන මොකද කරන්නේ සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්න තියෙන්නේ. හරි. අනුක්‍රමණය 0.5යි. අනුක්‍රමණය නම් හොයාගත්ත මහන්සිලා m සමානයි 0.5යි කියලා ගත්තා. අනුක්‍රමණය. හරි දැන් ඉන්නේ කවුද? c. c කියන එක දැනගත්තා නම් එහෙම අපිට සරල රේඛාවේ සමීකරණය ලියා දක්වන්න පුළුවන්. c කියන එක අවදන්නේ කොහොමද? c කියන එක ගන්න තියෙන්නේ මේ c කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ab කියන සරල රේඛාව y අක්ෂයේ ඡේදනය වෙන තැන අගේ තමයි c කියලා කියන්නේ. හරි ඒක අපි ගණනය කරන්නත් තියෙන්නේ සමීකරණය ඇතුළෙන්මයි. දැන් අපි දන්නවා y සමානයි mx ධන c තමයි අපේ සමීකරණය. මේකෙන් මම දැනට දන්නවා y සමානයි m කියලා කියන්නේ 0.5යි x ධන c. මේකෙන් මෙන්න මේකව විතරයි දන්නේ. මට හොයාගන්න ඕනේ මෙන්න මේකව c කියන එකව. c කියන එකව කොහොමද හොයන්නේ? c කියන එකව හොයන්න නම් c කියලා කියන්නේ නියතයි. එයා වෙනස් වෙන්නේ නැහැ. සරල මේ සමීකරණයක මේ අනුක්‍රමණයයි අන්තක්කණ්ඩයයි වෙනස් වෙන්නේ නැති ඒවුන් දෙන්නේ. වෙනස් වෙන්නේ කවුද? x උයි y උයි. හරිද? මේකේ මේ සරල රේඛාවේ කොතනට ගියත් අනුක්‍රමණය 0.5යි. ඒ වෙලාවේ අන්තක්කණ්ඩය c ගියාගේ තමයි වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා දැන් මේ සරල රේඛාවේ තැන් දෙකක අපි දන්නවා ලක්ෂ ඛණ්ඩාංක දන්නවා. a ලක්ෂයට අදාළ ඛණ්ඩාංකයක් දන්නවා b ලක්ෂයට අදාළ ඛණ්ඩාංකයක් දන්නවා. හරිද? ඒක නිසා මම මේ වෙලාවේ කරනවා එක ලක්ෂයක් තෝරගෙන ඒ ලක්ෂයට අදාළව x ගේ y ගේ ඛණ්ඩාංක ඔන්න ඔය සමීකරණයට ආදේශ කරලා අපිට හොයාගන්න පුළුවන් c කියන එක්කෙනාව. හරි. මම සලකනවා මෙන්න මේ b කියන එකව. මොකද b කියන එක්කෙනාගේ ඔක්කොම ඉන්නේ ධනාගයන් ඉන්නේ. ධනාගයන් එක්ක මට ගණන් කරන්න ලේසි නිසා මම b කියන එක්කෙනාව සලකනවා. b ලක්ෂයට අදාළව ගත්තොත් එහෙම b ලක්ෂයට අදාළව b ලක්ෂයට අදාළව y සමානයි mx ධන c තමයි ප්‍රස්ථාරයේ සමීකරණය. සරල රේඛාවේ සමීකරණය. ඒතර b ලක්ෂයට අදාළව y ගේ අගය කීයද? b ලක්ෂයට අදාළව y ගේ අගය ඇවිල්ලා 3යි. b ලක්ෂයට අදාළව y ගේ අගය 3යි. මෙයා තමයි y. අට එහෙම දාගන්න නැහැ කලබලයට. ඊට පස්සේ අනුක්‍රමණය කීයද? අනුක්‍රමණය අපි හොයාගත්තා 0.5යි. ඊට පස්සේ b ලක්ෂයට අදාළව x ගේ අගය 8යි. ගුණ කිරීම 8 ධන c 3 සමානයි 0.5 ගුණ කිරීම 8 කියලා කියන්නේ පාට කැල්ලේ ගහපුවම එහි උත්තරයක් 4 කියලා. ධන 4යි ධන c. දැන් ධන c ව තනි කරගන්නනේ. ධන c ව තනි කරගන්න නම් මෙන්න මෙතන මෙයාගේ ලකුණ ධන මෙන්න මේ ධන 4 මේ පැත්තට ගේන්න ඕනේ. එතකොට ධන c අර පැත්තේ තනි වෙනවා. 3 ඍණ 4 සමානයි c. ඒතර උත්තරේ එනවා ඍණ 1 සමානයි c කියලා. ඒතර c අන්තක්කණ්ඩය ඇවිල්ලා ඍණ 1යි. මොනවද දාගන්න? අන්තක්කණ්ඩය ඇවිල්ලා ඍණ 1යි. එතකොට අනුක්‍රමණයක් දන්නවා අන්තක්කණ්ඩයක් දන්නවා මෙන්න මුන් දෙන්න දන්න නිසා අපිට පුළුවන් සරල රේඛාවේ සමීකරණය හදාගන්න. සරල රේඛාවේ සමීකරණය
සරල රේඛාවේ සමීකරණය මොන විදිහටද ලියන්න පුළුවන්? y සමානයි mx ධන c කියලා ලියන්න පුළුවන්. හරි. සරල රේඛාවේ සමීකරණය එතකොට මට ලියන්න පුළුවන්. xy කියලා කියන්නේ විචල්‍යයන් උන් දෙන්න වෙනස් වෙන උන් දෙන්න නිසා උන් දෙන්නගේ අගයන් අපි ආදේශ කරවා ගන්න නැහැ සරල රේඛාවේ සමීකරණය ලියද්දී. එතකොට තියෙනවා y එහෙම තියෙනවා අනුක්‍රමණය කියලා කියන්නේ 0.5යි x ධන c කියලා කියන්නේ c ගියගේ ඍණ 1. ඍණ 1 නිසා අපි මෙතන දානවා ඍණ 1. ඔන්න ඔක තමයි AB කියන සරල රේඛාවේ සමීකරණය. සරි ඒකට සමීකරණයත් ඉස්සෙල්ලාම අපි හෙව්වා අනුක්‍රමණය හොයාගත්තා. අනුක්‍රමණය හොයාගන්න අපි අර කල්පනා කරා. මෙන්න මේ දේ දාලා අනුක්‍රමණය හොයාගත්තා. අන්තක්ඛණ්ඩය හෙව්වා. අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණය දන්නවා නම් සරල රේඛාවේ සමීකරණය ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. දැන් ලියා ගන්න. ඔයාලට කියනවා මම මේ කතා කරන වෙලාවේ ලියන්න එපා. වීඩියෝ එකේ වුණත් ඔයාලා කතා කරන වෙලාවේ ලියන්න එපා. මම කතා කරන වෙලාවේ ඔයාලා අහගෙන ඉන්න. අහගෙන ඉඳලා මම ලියා ගන්න කිව්වට පස්සේ ලියන්න. හරිද? එහෙම වුණොත් ඔයාලට තේරුම් ගන්න ප්‍රමාණය ගොඩක් වැඩි වෙයි. මොකද මොලේට එකපාර වැඩ දෙකක් කරන්න බෑ. කතා කරන වෙලාවේ ලියන්න එපා. හරිද? ඔයා ලියනවා නම් ලියන වෙලාවේ ලියන එක කරන්න අවධානයෙන්. ළඟ ඉන්න එකත් එක්ක හරි යාළුවත් එක්ක හරි කතා කරන්න එපා. වෙන වැඩක් කරන ගමන් එපා කරන්න. මොකද ඔලුවට වැඩ දෙකක් වෙද්දි වැඩ දෙක එකක්වත් හරියට වෙන්නේ නැහැ. ලියන එක වුණත් හිත හිත ලියන්න ආපහු මේ දේවල් බෝඩ් එකේ තියෙන දේවල් මට පේන දේවල් හිත හිත ලියන්න. ඒකට මම කතා කරන වෙලාවේ අහගෙන ඉන්න මොලේට දෙන්න අහගෙන ඉන්න. මොලේට ලියන්න ඉඩ දෙන්න එපා. වැඩ දෙකක් කරවන්න එපා එකපාර. හරි? මොදාගන්න. හරි එන්න තව ගානක් තියෙනවා. එකත් විශේෂ ගානක්, ගොඩක් වෙනස් ගානක්. 7 වෙනි ගාන. AB සරල රේඛාවක් මත වූ P නම් ලක්ෂයක ඛණ්ඩාංක 5 එක වේ. මෙම රේඛාවේ අන්තක්ඛණ්ඩය ධන 3 වේ. AB රේඛාවට සමාන්තර වූ තවත් CD සරල රේඛාවක අන්තක්ඛණ්ඩයේ ඍණ 2 වේ නම් CD සරල රේඛාවේ සමීකරණය හොයන්න කියලා තියෙනවා අපිට. හරි. වැඩේ බලමු. දැන් අර මං කලින් කිව්වා වගේම තමයි මේකටත් රූප සරහනක් ඕනි. රූප සරහන නැතුව ගාන හදන්නවා පටන් ගත්තොත් එහෙම වාහිර වෙනවා. මොකද අපේ ඔළුවට මේ වචනෙන් කියලා තියෙන දේවල් තේරෙන්නේ නැහැ. අපේ ඔළුවට තේරෙන්නේ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එයාට රූප සරහනක් වගේ විදිහට පැහැදිලි කරොත් එහෙම තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ ගාන දෙලා තියෙන වචනෙන් නම් මේ වචනේ පියවරෙන් පියවර අඩියෙන් අඩි වාග් රූප සරහනක දාගන්න ඕනේ. රූප සරහන දාගත්තට පස්සේ වාට මේ ගාන ලස්සනට පැහැදිලිව තේරෙයි. හරි. 7 වෙනි ගානක් බලමු කොහොමද කරන්න කියලා. AB කියලා සරල රේඛාවක් මත වූ P නම් ලක්ෂයක ඛණ්ඩාංක 5 එක වේ. හරි. AB කියලා සරල රේඛාවක් තියෙනවලු. මොන ඛණ්ඩාංක තලයක් මම ඉස්සෙල්ලාම දැන්නවා XY ඛණ්ඩාංක තලය තියෙනවා. P නම් ලක්ෂයක ඛණ්ඩාංක 5 එක වේ කියලා. කියන්නේ AB කියන සරල රේඛාව මත තියෙනවලු P නම් ලක්ෂයක්. ඒකේ ඛණ්ඩාංකය 5 එකලු. අපි 5 එකක් දාගමු. මේ හරිය 5 මේ හරි 1. එතකොට මෙන්න මෙතන තමයි P ලක්ෂයේ ඉන්නේ. ඊට පස්සේ මෙම රේඛාවේ අන්තක්ඛණ්ඩයේ ධන 3. ඒ කියන්නේ මේ රේඛාවේ අන්තක්ඛණ්ඩයේ ධන 3 කියලා කියන්නේ y අක්ෂයේ ඡේදනය වෙන ධන 3. කියන්නේ මෙන්න මෙතන. හරි මට දැන් ලක්ෂ දෙකක් තියෙනවා. ඔය සරල රේඛාව මම මොහොම යා කරනවා. ඔන්න AB සරල රේඛාව AB මත සරල රේඛාව මත තියෙනවා P කියලා ලක්ෂයක්. ඒ P කියන ලක්ෂය වම ලකුණු කරා. ඊට පස්සේ මෙම රේඛාවේ අන්තක්ඛණ්ඩය කියන්නේ AB කියන සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය ධන 3 කියලා දීලා තියෙනවා. ඒකත් හරි වැඩේ කොට. පැහැදිලිද? ඉස්සෙල්ලාම මම කරේ මොකද්ද? AB කියන සරල රේඛාව මත තියෙන P කියන ලක්ෂය නම් කරගත්තා. හරි ඒක හරි. ඊට පස්සේ ඒ සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය ධන 3 කියලා දීලා තියෙනවා. අන්තක්ඛණ්ඩය ධන 3 කියලා කියන්නේ මෙන්න මේ P ලක්ෂය හරහා යන රේඛාව මේ y අක්ෂයේ ධන 3 හරහා කැපිලා යන්න ඕනේ. හරි ඒකත් හරි. වේ AB රේඛාවට සමාන්තර වූ. ඒ කියන්නේ AB කියන සරල රේඛාවට සමාන්තර වෙච්චි තවත් CD රේඛාවක අන්තක්ඛණ්ඩයේ ඍණ 2 වේ නම් ඒ කියන්නේ AB කියන රේඛාවට සමාන්තර වූ තවත් CD කියලා රේඛාවක් තියෙනවලු. එයාගේ අන්තක්ඛණ්ඩයේ ඍණ 2ලු. ඒ කියන්නේ මෙන්න මේ හරිය ඍණ 2 අන්තක්ඛණ්ඩයේ ඍණ 2 වෙච්චි සරල රේඛාවක් තියෙනවලු. එයා මෙන්න මෙහෙම ඉන්නවා කියලා කියන්නේ. අන්තක්ඛණ්ඩයේ ඍණ 2 වෙච්චි තවත් CD කියලා සරල රේඛාවක් තියෙනවනේ. එයාගේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මෙන්න මේ CD කියන සරල රේඛාව AB කියන සරල රේඛාවට සමාන්තරයි කියලා තියෙනවා. ඔන්න ඔහොම කියලා තියෙනවා.
එහෙමනම් අපෙන් අහනවා CD සරල රේඛාවේ සමීකරණය කීයද කියලා. එහෙනම් අපෙන් අහලා තියෙන්නේ CD රේඛාවේ සමීකරණය. CD රේඛාවේ සමීකරණය ඒ කියන්නේ y සමානයි mx ධන c ආකාරයෙන් වෙන CD කියන සරල රේඛාවේ සමීකරණය තියෙන්න ඕනේ. හරි. CD කියන සරල රේඛාවේ සමීකරණය නම් අපි දන්න විදිහට පුරවන්න බලමු මොනවද ඕනේ ටික. හරි. y තියෙන්න ඕනි y එහෙමයි අනුක්‍රමණයේ CD කියන සරල රේඛාවේ අනුක්‍රමණයක් දීලා තියෙනවද නැහැ දීලා නැහැ. එහෙනම් වැඩේ කේස් අනුක්‍රමණයේ m කියලා තියාගන්න x එහෙම තියාගන්න ධන c c කියලා කියන්නේ CD රේඛාවේ අනුක්‍රමණය නේ c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. මේ CD කියන සරල රේඛාවේ අන්තක්ඛණ්ඩයේ ඍණ දෙකයි. එහෙනම් අපිට මෙන්න මේ අන්තක්ඛණ්ඩය කියන එක න ඍණ දෙක නිසා මෙන්න මෙතන තියාගන්න පුළුවන් ඍණ දෙක. හරිද? ඔන්න CD සරල රේඛාවේ සමීකරණය ලියාගද්දී අපි දැන් මේ වෙලාවේ දන්නේ අන්තක්ඛණ්ඩය විතරයි. හරිද? එහෙනම් සරල රේඛාවේ සමීකරණය සම්පූර්ණ වෙන්න නම් තව කවුද ඕනේ? අනුක්‍රමණය කියන එක නා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මෙන්න මේ CD කියන සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගමු අපි දැන්. හරි. කොහොමද අනුක්‍රමණය හොයන්නේ? සරල රේඛාවේ අනුක්‍රමණය කොහොමද යන්නේ? වැඩේ පැහැදිලිද? හරි. දැන් මෙන්න මේ CD කියන සරල රේඛාවේ සමීකරණය ලබා ගන්න නම් y සමානයි mx ධන c ආකාරයෙන් ඉන්න ඕනේ. එතකොට එයාගේ අපි දැන් මේ වෙලාවේ දන්නේ අන්තක්ඛණ්ඩය විතරයි. ඍණ දෙක විතරයි. අන්තක්ඛණ්ඩය විතරයි. එහෙනම් අපි දැනගන්න ඕනේ අනුක්‍රමණයක් දැනගත්තා නම් එහෙම මේ සරල රේඛාවේ සමීකරණය කියන එක සම්පූර්ණයි. එහෙනම් අනුක්‍රමණය දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් CD කියන සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න ඕනේ අපි. පැහැදිලිද? එතකොට CD කියන සරල රේඛාවේ අනුක්‍රමණය කොහොමද හොයාගන්නේ මේකේ? අනුක්‍රමණය හොයාගන්න නම් ඔයාලට එක්ක සමීකරණයක් තියෙනවා. මොකද්ද සමීකරණය? m සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. ඔන්න ඕකනේ. ඔකට දාන්නත් මොකද්ද තියෙන්න ඕනේ? ලක්ෂ දෙකක් දැනගෙන ඉන්න ඕනේ. දැන් මෙන්න මේ CD රේඛ කියන සරල රේඛාව ඒවා දැන් මේ වෙලාවේ දන්නේ 1 ලක්ෂයක් විතරයි. ඒ මොකද්ද? අන්තක්ඛණ්ඩය විතරයි. වෙන කිසිම ලක්ෂයක් ඔයා දන්නේ නැහැ. එහෙනම් ඒ අදහස ඇත්ත අරගෙන ඉන්නවා අන්නරකට දාන එක මේ CD රේඛාව සලකනවා. හැබැයි ඔයාලට පුළුවන් දැන් මේකේ පොඩි ලක්ෂණයක් කියලා තියෙනවා විශේෂ ලක්ෂණයක්නේ. ඒ තමයි CD කියන සරල රේඛාව AB කියන සරල රේඛාවට සමාන්තරයි කියලා කියලා තියෙනවා. හරිද? අන්න එතනින් පොඩි පොයින්ට් එකක් අල්ල ගන්න ඕනේ. ඔයාලට මතක ඇති ඔයා තියරි එකක් ඉගෙන ගත්තා. ඛණ්ඩාංග තලයක් මත තියෙන සරල රේඛා දෙකක් එකිනෙකට සමාන්තරයි නම් ඒගොල්ලන්ගේ අනුක්‍රමණ සමානයි කියලා ඔයා තියරි එකක් ඉගෙන ගත්තා. අන්න ඒක මෙතනට පාවිච්චි කරන්න ඕනේ වෙනවා. ඒ කියන්නේ AB කියන සරල රේඛාවයි CD කියන සරල රේඛාවයි සමාන්තරයි. සමාන්තරයි නම් AB කියන සරල රේඛාවේ අනුක්‍රමණයයි CD කියන සරල රේඛාවේ අනුක්‍රමණයයි සමාන වෙනවා. එහෙනම් අපිට මෙන්න මේ AB කියන සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගත්තොත් එහෙනම් මොකක් හරි ක්‍රමවේදයක් දාලා ඒ අනුක්‍රමණය සමානයි මෙතනට. පැහැදිලිනේ? පැහැදිලිනේ? හරි. වැඩේ පැහැදිලි. දැන් ආදන්න කලින් ගණන් ටික හදලානේ ආවේ. හරි. එතකොට මට පුළුවන් AB කියන සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න. ඇයි කොහොමද AB කියන සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගන්නේ? මෙන්න මෙතන p ලක්ෂයක් දන්නවා. ඒ වගේම තමයි මම කියන AB කියන සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය දන්නවා. ඒ කියන්නේ ලක්ෂ දෙකක් දන්නවා. p කියන ලක්ෂය දන්නවා. අන්තක්ඛණ්ඩේ මම c කියලා ගත්තොත් එහෙම c ලක්ෂයක් දන්නවා. පැහැදිලි? හරි. එහෙනම් ලක්ෂ දෙකක් දන්නවා නම් ඒ සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. හරි අපි වැඩේ පටන් ගමු. එහෙනම් c ලක්ෂයට අදාළව c ලක්ෂයේ කණ්ඩායම මම මෙහෙම ලියා ගන්නවා. c ලක්ෂයේ කණ්ඩායම කියන්නේ කීයද? බිඳුවේ 3. බිඳුවේ 3 c ලක්ෂයේ කණ්ඩායම බිඳුවේ 3. p ලක්ෂයේ කණ්ඩායම දීලාම තියෙනවා 5 1. හරි ඔන්න ලක්ෂ දෙක හරි ඉන්දියාවම ලක්ෂ දෙක හරි p කියලා කියන්නේ 5 1. p කියලා කියන්නේ 5 1. p කියලා කියන්නේ 5 1. හරි. හරි. දැන් මොකද කරන්නේ? ඔන්න c ලක්ෂයයි p ලක්ෂයයි යා කරාට පස්සේ මේ තියෙන c ලක්ෂයයි p ලක්ෂයයි යා කරාට පස්සේ නිර්මාණය වෙන සරල රේඛාව තමයි AB දිග තියෙනවා. A කොහෙද තියෙනවද දන්නේ නැහැ. B කොහෙද තියෙනවද දන්නේ නැහැ. හරි. ඔය ටික දන්නවා. එහෙනම් ලක්ෂ දෙකක් දන්නවා නම් ඒ ලක්ෂ දෙක යා කරාට පස්සේ නිර්මාණය වෙන සරල රේඛාවේ අනුක්‍රමණය ගණනය කරන්න පුළුවන් ඔයාට. කොහොමද? මෙන්න මේ කියන සමීකරණයට දාලා. මොකක්ද ආගේ සමීකරණය මේක. එතකොට ඒකට දාන්න කලින් මොකද්ද කරේ? ওই ලක්ෂ දෙකට අදාළව මෙයා නම් දාගත්තා.
මෙයාට කියනවා x1 කියලා. මෙයාට කියනවා මෙයා x1 වෙච්ච නිසා මෙයාගේ නම y1 වෙනවා. ඊට පස්සේ මෙයාගේ නම එතකොට x2 වෙනවා. මෙයාගේ නම y2 වෙනවා. ඔන්න ඔහොම වෙනවා. වැඩේ පැහැදිලි? හරි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඊට පස්සේ අර සමීකරණය ලියලා ආදේශ කරන්න තියෙන්නේ. මම ආයෙ ලියා ගන්නවා සමීකරණයේ අනුක්‍රමණය සමානයි y1 ඍණ y2 බෙදීම x1 ඍණ x2. ඔකනේ සමීකරණය. හරි. y1 කියන්නේ කවුද? y1 කියලා කියන්නේ දැන් උඩ බැලුවා යටට දැම්මා. y1 කියලා කියන්නේ 3. ඍණ y2 කියලා කියන්නේ 1 බෙදීම x1 කියලා කියන්නේ බිඳුව ඍණ x2 කියලා කියන්නේ 5. හරි. හරි. දැන් සුළු කරමු. 3 ඍණ 1 කියලා කියන්නේ 2යි බෙදීම බිඳුව ඍණ 5 කියලා කියන්නේ ඍණ 5යි. එතකොට මෙන්න මෙයාගේ අනුක්‍රමණය AB කියන එක්කෙනාගේ අනුක්‍රමණය m සමානයි 2 බෙදීම ඍණ 5 ඔක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඍණ 2 බෙදීම 5 කියලා ලියන්න පුළුවන්. හරිද? එයාගේ අනුක්‍රමණය හොයාගත්තා. එහෙනම් AB කියන එක්කෙනාගේ අනුක්‍රමණය හොයාගත්තා නම් AB කියන එක්කෙනාගේ අනුක්‍රමණය m සමානයි ඍණ 2 බෙදීම 5 නම් AB කියන රේඛාව CD කියන රේඛාවට සමාන්තර නිසා මෙයාගේ අනුක්‍රමණය මෙයාට සමාන්තරයි කියලා මට කියන්න පුළුවන්. එහෙනම් CD රේඛාවේ අනුක්‍රමණයත් මේක සමානයි. එහෙම ලියන්න. එතකොට ඔයා මේ හොයාගත්තේ උඩින් දාගන්න AB රේඛාවේ අනුක්‍රමණය AB කියන රේඛාවේ අනුක්‍රමණය තමයි මේ හොයාගත්තේ. හරි. AB කියන රේඛාවේ අනුක්‍රමණය දන්නවනම් CD කියන එක්කෙනාගේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. කොහමද? ඒ දෙන්න සමාන්තර නිසා ඒගොල්ලන්ගේ අනුක්‍රමණ සමානයි. එතනින් දාගන්නවා AB හි අනුක්‍රමණය AB හි අනුක්‍රමණය සමානයි CD හි අනුක්‍රමණයට. අර ආ ඉගෙන ගත්ත තියරි දැන් මේ වෙලාවේ ඇප්ලයි කරන්න. AB හි අනුක්‍රමණය සමානයි CD හි අනුක්‍රමණය. හරි. හරි. AB ගේ අනුක්‍රමණය ඍණ 2 බෙදීම 5 වෙච්ච නිසා මම මේ ටික මකා ගන්නවා. ලියා ගන්න. මෙයාගේ අනුක්‍රමණය AB හි m සමානයි ඍණ 2 බෙදීම 5. ඒක නිසා CD ගේ m සමානයි ඍණ 2 බෙදීම 5. ඇයි එහෙම වෙන්නේ? මේ සරල රේඛා දෙක සමාන්තර නම් විතරයි. එහෙනම් අපිට සරල රේඛාවේ CD රේඛාවේ සරල රේඛාවේ සමීකරණය ලියන්න කිව්වොත් එහෙම ලියන්න පුළුවන් කොහමද? y සමානයි. දැන් මෙයාගේ අනුක්‍රමණය දන්නවනේ. ඍණ 2 බෙදීම 5 ඍණ 2 කියලා ලියන්න පුළුවන් 5යි. මෙන්න මේ විදිහට CD සරල රේඛාවේ සමීකරණය y සමානයි ඍණ 2 බෙදීම 5x ඍණ 2 කියලා ලියන්න පුළුවන්. හරි. වැඩේ පැහැදිලි ඇති. ඒ ගාන විතා වැදගත් ගානක්. පොඩ්ඩක් හිතන්න තියෙන ගානක්. හිතලා ඔයාලට උත්තරයක් ගන්න තියෙන ගානක්. ඊට පස්සේ තව තියෙනවා 8 9 වගේ ගණන් දෙක 8 9 10 කියලා ලක්ෂ දෙකක් ගණන් තුනක් තියෙනවා. ඒ ගණන් තුන මම දැන් මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ. ඔයා තනියෙන් ප්‍රැක්ටිස් කරන්න. උත්තර මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් මාව කන්ටැක්ට් කරගන්න. නැත්නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න ඔයාගේ ආන්සර්ස් ටික. මොන 9 වෙනි ගානේ පොඩි නිවැරදි කිරීමක් තියෙනවා. මෙහෙම හදාගන්න. 9 වෙනි ගානේ පොඩි නිවැරදි කිරීමක් තියෙනවා. B කියලා ලක්ෂ දෙකක් තියෙන්නේ. ඒකේ එක ලක්ෂයක් A ලක්ෂය කියලා කරගන්න එච්චරයි. නිවැරදි කිරීම. A ලක්ෂයක් කරගන්න එච්චරයි. හරි ගාන දාගන්න.
ඔයාලා අද ඉගෙන ගත්තා සරල රේඛාවක සමීකරණය කොහොමද හදාගන්නේ, සරල රේඛාවේ අනුක්‍රමය දන්නවනම්, ඒ වගේම සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය දන්නවනම් කොහොමද සරල රේඛාවේ සමීකරණය හොයාගන්නේ කියන එක අද ඔයාලා මේ වීඩියෝ එකේදී ඉගෙන ගත්තා. ඉතින් වැදගත් වීඩියෝ එකක් අද ලොකු දෙයක් ඔයාලා කවර් කරගත්තා. ඉතින් මේ ඉගෙනගත්ත දේවල් ඔයාලා ආපහු නැවත ප්‍රැක්ටිස් කරන්න, ගණන් හදන්න, ගණන් හොයාගෙන හදන්න, පාස් පේපර්ස් වල දාලා දෙනවා. ඔයාලගේ ටියුට් වලත් අවසානයේ දාලා තිනවා. දැන් ඔයාලට පුළුවන් මේදී පාස් පේපර්ස් ලොකු ප්‍රමාණයකට උත්තර ලියන්න පුළුවන්. තව පොඩ්ඩයි අපිට සරල රේඛාවේ තියෙන්නේ. සරල රේඛාවේ තව චුටි මාතෘකාවක් තියෙනවා. ඒ තමයි 30 වෙනි පිටු වගේ එනවා. खंडांग तलයක් මත සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වෙද්දී අන්නේ ඡේදන ලක්ෂයේ खंडांग කොහොමද හොයන්නේ කියන එක ඔයාලට ගන්නන්න තියෙනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. චූටි මාතෘකාවක් තියෙන්නේ. එහෙනම් ඉගෙනගත්ත කාරණා ආපහු ආවර්ජනය කරලා බලන්න, නෝට් එක හරියට ලස්සනට හදාගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මාව පහලින් කන්ටැක්ට් කරගන්න පුළුවන් ඔයාලට. එහෙනම් වැඩ ටික හොඳට කරගන්න ගමන් පරිස්සමින් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හමු වෙමු.